ආයුබෝවන් සියලු දෙනාටම මං හිතන්නේ මාව ඇහෙනවා. ඉතින් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ප්‍රධාන විනිශ්චය මණ්ඩලය ඇතුළු අපේ සංවිධායක මඩුල්ල සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අභිවිත් සින්දු කාමරේ අද මේ විශේෂ වැඩසටහන The Universal Voice Battle තරඟාවලියේ අයිදුම්පත් ඔගොල්ලොන්ට මේ අපේ දැනුවත් කිරීමෙන් අනතුරුව ලබා ගන්න පුළුවන් වෙබ්සයිට් එක හරහා ඇප්ලිකේෂන් ලබා ගැනීම ඒ තරඟය පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහන මේ විදිහට ආරම්භ වෙනවා. ඉතින් පළමුවෙන්ම විනිශ්චය මණ්ඩලය බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළි අර ගන්නවා ආචාර්ය විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා, ඒ වගේම විශාරද අනුරාධ ආනන්දසිරි මහත්මිය, ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධා මහත්මිය. ඉතින් මම හිතන්නේ දැන් පුළුවන් අපිට වීඩියෝ දර්ශනය ලබා දෙන්න. මම හිතන්නේ අනුරාධා මැඩම් සූදානම්යි. ඉතින් ඒ වගේමයි මම මෙහෙම පටන් ගන්නම් වැඩසටහන. අද විශේෂත්වය තමයි එකම ස්ථානයේ ඉඳලා විනිසුරු මඩුල්ලම දැක බලා ගැනීමට ලැබීමත් වාක්‍යයක්. ඒ වගේම මේ බොහොම ස්තුතියි පළවෙනින්ම මේ දවසට එන්න බොහෝ රාජකාරි බොහොමයක් ප්‍රතිඵලයක් තමයි මේ විදිහට එකම අසුන් කීපයක වාඩි වෙලා මේ සාකච්ඡාව මේ විදිහට සම්බන්ධ කරගන්න මීට පෙර බොහෝ කතිකාවත් සහ දුෂ්කර මාර්ගයක යම් කිසි තැනක ප්‍රතිඵලයක්. ඒ වගේමයි මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ සියලු දෙනාටම මේ වෙලාවේ ඔබගේ යහළු මිත්‍රයෙක් කවුරු හරි ඉන්නවා නම් අපේක්ෂාවෙන් අපගේ තරඟයට සහභාගී වීම සඳහා ඉතින් හැමෝටමත් දැනගන්නට ඔයාගේ ඒ දන්න ඔබ හඳුනන යහළු මිත්‍රයාට මේ පැත්තට එන්න කියන්න පුළුවන් ඔයාගේ ෂෙයා බටන් එකෙන්. මොකද එතකොට සම්පූර්ණ වැඩසටහන පිළිබඳවම අපිට දැනුවත්භාවය ලබා ගන්න පුළුවන්. ඉතින් මම මෙහෙම පටන් ගන්නම්. අපේ මේ වැඩසටහනේ සංකල්පය විදිහට අපි කවුරුත් දන්න TikTok කලාවේ ටිලන් පන්නල. ඉතින් ඔහුගේ සංකල්පයට අනුව මේ අදහස අපේ තිබුණ විශේෂ වැඩසටහනක් එම වැඩසටහනත් එක්ක ඔහුට ඇතු අදහස මේ විදිහට ක්‍රියාත්මක කිරීමට අදහස තිබුණා. ඊට පස්සේ ඔහු ඒක එකතු වෙනවා බීමල්ලිත් එක්ක. ඉතින් ඒ සංයෝගයෙන් සහ මගේ වේදිකාවේ එම අදහස ක්‍රියාත්මක කිරීමට තෝරා ගැනීමත් එක්ක තමයි මේ සංකලනය එකතු වෙන්නේ. ඉතින් මං හිතන්නේ පළවෙනිම අදහසක් අහලමු අපි ඉරන් මහත්තයාගෙන් කොහොමද ඇයි මෙහෙම වැඩසටහනක් කරන්න අදහසක් ආවේ කියලා. ඊට පස්සේ අපි යමු බීයේ මල්ලිකාවට. හලෝ ආයිබෝන් හැමෝටම. විශේෂයෙන්ම මේ අභිවිත් සින්දු කාමරේ අයියට අභි අරුණ දිසානායක වගේ මේ එඩ්වඩ් ජයකොඩි සර්, තීක්ෂණ අයියා වගේ මහත්මයා, නන්දසිරි මහත්මිය ආයිබෝන් කියලා පිළිගන්නවා. පල්ලෙහා ඉන්න දිනුවක් අනිෂ්, ඒ වගේම ආර්.බී. මල්ලි ප්‍රාන්සෙන්, බී.ඒ. යුනිවර්සල් මල්ලි ඕස්ට්‍රේලියාවෙන්. බොහොම ස්තුතියි. මම හිතුවා මට ඉස්සලම කතා කරන්න වෙයි කියලා. සංකල්පයනේ මේ ඔයාලා ඔක්කොටම ස්තුතියි මේ ඉවෙන්ට් එකට ආවට. විශේෂයෙන් මේ විනිසුරු මඩුල්ල අපි ප්ලෑන් කරගද්දිම කතා කරගත්තේ අනුරාධ අක්කව නේද? ඉස්සෙල්ලාම ඊට පස්සේ රතමනි සර්වයි තීක්ෂණ අයවයි දාගත්තේ. මට අයිඩියා එක ආවා කියන්නේ මේ මම TikTok එකට අලුත් අවුරුද්දක් විතර මම TikTok හිටපු කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ අභි අයියගේ ප්‍රෝග්‍රෑම් එකක් ගියා නන්දාමල්ලි උපහාර ගීත වැඩසටහනක එතුමියගේ ජන්මදිනය වෙනුවෙන්. ඒකට තමයි මම දැකලා මට හිතුනේ මෙහෙම දෙයක් කරමු කියලා. මං හිතුවේ කවුරුත් මෙහෙම කරලා නැහැ කියලා. කලින් මීට කලින් මේක වගේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. මම දැක්ක මැඩම් චම්පා උරේෂා චම්පා කල්ලාහරි මැඩම් ඉන්නවා ඉවෙන්ට් එකක. ඊට පස්සේ මම කතා කරනකොට කිව්වේ අපි මේ වගේ දෙයක් TikTok සමාජ මාධ්‍ය ජාලවල කරමු කියලා. මොකද TikTok එකේ ගොඩක් අය සින්දු කියනවා. ශ්‍රුතියෙන් පිට හරි ශ්‍රුතිය හරි ඒ සින්දු කියනවා මේකේ ගොඩක් අය. ඉතින් ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් දෙන්න පුළුවන් කියලා හිතලා තමයි මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරමු කියලා මම ඉස්සල්ලාම හිතුවේ. හිතලා අභියත් එක්ක කතා කරනකොට ඊට පස්සේ මේක කරගෙන යන්න බලද්දි තමයි මම මල්ලිත් එක්ක කතා කරද්දි මල්ලි කිව්වා අපි එහෙනම් කරමු කියලා. දැනට මූලික අධීරයක් වශයෙන් අපි තුන්දෙනා එකතු වෙලා
මේ පොඩි කාලයක් ඇතුළත මාසයක් වගේ ඇතුළත මේක ප්ලෑන් කරගෙන ඊට පස්සේ තමයි මේ අනුරාධ මැඩම් සම්බන්ධ කරගන්න ගත්තේ අභි අයියා. එහෙම තමයි මේකේ මූලාරම්භය ඇති උනේ. ඊට පස්සේ ලොකු කට්ටියක් අපිට ඒකට දායකත්වයේ දක්වන කියන්නේ ශක්තියක් වෙන බව සහ තරඟ කරන්න කැමැත්තක් තියෙන බව අපිට කිව්වා. ඒකෙන් අපි ලොකු පන්නරයක් ලැබුවා. අද ඒකේ මුහුරත් උරල ඒ කියන්නේ පටන් ගැනීම සහ සංවිධාන කටයුතු කොහොමද ඉස්සරහට වෙන්නේ, නීති රාමුව සහ ක්‍රියාපටිපාටිය සහ ඒකේ තියෙන චක්‍රලේඛන කොහොමද විදහා දක්වන්නේ කියන එක තමයි අපි කතා කරගන්න යන්නේ. සහ ඇඳුරු මඩුල්ල ජනතාවට හඳුන්වා දීම සහ මේක ලස්සනට නිර්වද්‍යව සාධාරණව සෞන්දර්යාත්මක වාදයකින් යුතුව සමාජයට යම්කිසි මනසට හොඳ දෙයක් මේ සමාධි ජලාව තුළින් ඉදිරිපත් කිරීම අරමුණින් අපි පටන් ගත්ත මේක ඉස්සරහට ලස්සනට කරගන්න ශක්තිය දැරි ලැබේවා කියලා මම හිතනවා. ඒකට විශේෂ ස්තුතියි. මේ ප්‍රෝග්‍රෑම් එක වැඩියෙන්ම ඇදගෙන යන්නේ අභි අයියා. අයියෝ මේ යට ඉන්න ආර්.බී. මල්ලි සීලම ඩොකියුමන්ට්ස් හදන වැඩ ඔක්කොම මායි මල්ලිත් උදව් කරනවා. ඒකට බොහොම ස්තුතියි. මොකද මේ සංවිධාන කටයුතු කිරීම අතිශය අමාරුයි. එක එකනව කනෙක්ට් කරගන්න එක, කෝල්ස් වලට ගන්න එක, තමන්ගේ පෞද්ගලික වැඩත් එක්ක. ඒකට බොහොම ස්තුතියි. ඒ වගේම අභියත් එක්ක ඉන්න අනිත් කට්ටිය දිනුවක් වගේ ඒගොල්ලෝගේ එයාගේ අභි සින්දු කාමරේ ටීම් එක. ඒ වගේම අපේ අයත් ඉන්නවා. මම හිතනවා අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි ආචාර්ය එඩ්වඩ් ජයකොඩි මහත්මයාට, සර්ට මේ වගේ එකකට ආවට. අපි ඉස්සලා ආතවුද සර් ගන්න හැදුවේ. මොකද ආතවුද පුතා මගේ බැච්මේට් ඌ එල්ලස්සේ. සර්ටත් ඒකට වෙලාවක් නැහැ කිව්වා. ඊට පස්සේ තීක්ෂණ අයියට ලංකාවේ සුපර්ස්ටාර්නේ අපි ඒ කාලේ 12 වසරේ පළසින්දු කියන්නේ. ඒකට බොහොම ඉස්සේ වගේ අනුරාධ අක්කා. බොහොම ස්තුතියි මේකට ආවට. අපි ලස්සන වැඩක් හොඳට කරමු. ඒකට බොහොම ස්තුතියි කියලා තමයි සාදරයෙන් සියලු දෙනා පිළිගන්නවා TikTok සමාජ මාධ්‍ය ජාලාවේ මගේ පිටුවෙන් අභියගේ පිටුවෙන් සහ පිටින් ආපු ඔයට. එහෙනම් අභියයි thank you. බොහොම ස්තුතියි. ඉතින් ඒ විදිහට හැමෝම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළි අරගෙන ඔබගේ අදහස් ඒ විදිහට ඉදිරිපත් කරාට බොහොම ස්තුතියි ටිලන්. ඉතින් ඒ වගේමයි මේක පොඩි වැඩක් නෙමෙයි, මේක විශාල කාර්යයක්. ඉතින් මේ සංවිධාන ශක්තිය මෙහි අනුග්‍රහය අපේ බී.ඒ. මල්ලි. ඉතින් බොහොම ස්තුතියි මේ වගේ කාර්යයකට සම්බන්ධ වුණාට. ඉතින් බී.ඒ. මල්ලි ඔබටයි ආරාධනය අනුග්‍රහයකත්වයෙන් අපිට ඔබගේ අඬ අවදි කරන්නට. අයිබෝන් හැමෝටම ඇහෙනවද? ඇහෙනවා. අයිබෝන්. එඩ්වඩ් සර් මේ අයිබෝන්, අනුරාධ අක්කා, තීක්ෂණ අයියා අයිබෝන්, මේ පල්ලෙගෙන හැමෝටම අයිබෝන්. ඉතින් මගෙත් තිබ්බ ලොකු ආසාවක් මේ TikTok එකේ ගොඩාක් සින්දු කියන මල්ලිලා අක්කලා ඉන්නවා, ගොඩාක් ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඉතින් ඒකට අර ප්‍රවීණයන් කීප තුන් දෙනෙක්ගෙන් ඒ ලැබෙන ආශිර්වාදය, ඒ ලැබෙන අදහස් එක්ක ඒගොල්ලන්ට ඉස්සරහට ගමනක් යන්න පුළුවන් වෙන්න මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා හිතේ තිබ්බට මේක ගොඩක් කල් තිබ්බ. ඒත් මෙහෙම සංවිධානයලා කරන්න කවුරුත් හිටියේ නැහැ. එතකොට ටිලන් අයියා ඒ අදහස දාපු හින්දා අභි අයියාගේ සින්දු කාමරේත් ගොඩක් ප්‍රසිද්ධයි. හැමදාම වගේ සින්දු කියන කට්ටිය ඇවිල්ලා. ඉතින් අපි තුන්දෙනා කතා කරලා හිතුවා මේ මොකක් හරි දැන් මොන හරි මාධ්‍යයක හොඳ පැත්තක් තියෙනවනේ නරක පැත්ත වගේම. ඒකින්ද අපි හොඳ දෙයක් කරමු කියලා තමයි මේ දෙයට මේ මමත් දායක වුණේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා සින්දු කියන්න කැමති හැමෝටම මේකට සහභාගී වෙන්න. මේකට කිසිම කුල මල ભેද කිසි දෙයක් නැහැ. ඔයගොල්ලන් ඇවිල්ලා සින්දු කියලා මේ ඔයගොල්ලන්ට ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ අදහස් අවවාද සහ ඒගොල්ලන්ගේ මේ උපකාර ඔයගොල්ලන් ලැබෙයි. ඔයගොල්ලන්ගේ සංගීතමය පැත්තෙන් ඉදිරියට යන්න ඉන්න කට්ටියට මම කියන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේකට සහභාගී දක්වන්න. ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරලා අන්තිමට ඒකෙන් හරි ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි බී.ඒ. මල්ලි. ඒ වගේම මතක් කරන්න ඕන මේක මේ ලේසි කාර්යයක් නෙමෙයි. ඒ වගේම ඔබට බොහොම ස්තුතියි මගේ වේදිකාව මේ වැඩ කටයුත්ත සඳහා තෝරා ගැනීම පිළිබඳවම. මොකද මේ වැඩ කටයුතු කරන්නට බොහෝ වේදිකා තිබෙන අවස්ථාවක ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි මාව තෝරා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේමයි බාධක කම්කටොළු එයි අපි නොසැලී ඉදිරියට යමු. ඒක තමයි මේ TikTok එකේ ප්‍රධාන ස්වරූපය. එයයි අපි ඒ ස්වරූපය අවබෝධ කරගෙන වැඩසටහන ඉදිරියට මං හිතන්නේ මේ ප්‍රධාන අපි තෝරගන්න සූදානම් වෙන්නේ මූලික වශයෙන් 100 දෙනෙක්. මෙතනට සහභාගී වෙන ඔබ සියලු දෙනාම සහභාගී වෙන එකම ලොකු ජයග්‍රහණයක් විදියට මම දකිනවා.
ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් ඉක්මනට ඇප්ලයි කරන්න. අපි තව ටිකකින් ඇප්ලයි කරන විදිය කියනවා. මම යනවා දැන් විනිශ්චය මණ්ඩලයට. විනිශ්චය මණ්ඩලෙන් අනතුරුව මම යනවා සර්කියුල එක කොහොමද සම්පූර්ණ වැඩසටහන වෙන්නේ කියන එක හඳුන්වා දෙන්න. මම ඊට මත්තෙන් කැමති අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයෙන් මේ වගේ වැඩකට සම්බන්ධ වෙන්න. මම දන්නවා අනුරාධක්කා මීට කලින් තරඟ දෙකක් මේ වගේ ජජ් කරලා තියෙනවා පෞද්ගලිකවම. අපි තීක්ෂණ වලත් මම දැකලා තියෙනවා ඉන්නවා කීපයක. අපේ සර් අලුතෙන්ම තමයි මේ එඩ්වර්ඩ් සර් මේ TikTok වේදිකාවේ මේ විදිහට මේ සංගීත ලෝකයේ කොතරම් කරක්කසා තිබුණත් මේ TikTok කලාවට බොහොම අලුත්. ඒක නිසා බොහොම අලුත් අත්දැකීම ඔබතුමාට විඳින්න දරා ගන්නට ලැබෙයි එඩ්වර්ඩ් සර්. ඒවා බොහොම සාවධානව විඳින්න කියලා ආරාධනා කරන පළවෙනි දවසේම. ඉතින් ඕගොල්ලෝ ආයිමත් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මගේ වේදිකාවට. ඔබටයි මයික්‍රොෆෝන් එක. ආයිබෝවන් නේද? එහෙනම් සර්. අනුරාධ දුවත් තීක්ෂණ පුතත් අපේ සංගීතවල ඉන්න දෙකක් හදවත අපි ඊළඟට මම මේ පළවෙනි වැඩට සම්බන්ධ BA නේ බිම් සර් ඉලන් මල්ලිටත් වෙනවා මේ ඊට වැඩ ඒක දැන් ඉංග්‍රීසි කියන එක මානසික සුවයක් ගීත ගායනයේක දිනුවාද භාගයට නැත් මේක පැහැදිලි හම්බුනට මානසික සුව ගීත ගායන එක ගීතයක් ගායන්න ලැබුණත් පිටට දැනෙන සංගීතය අනිවාර්යයෙන්. යාම ඔය ගීත ගායන පිටින්ලා ඉන්නවා. ඒකට වේදිකාවක් මේ වගේ වැඩසටහනක් වෙනවා. ඉතින් මේක ඕන කෙනෙකුට කරන්නත් පුළුවන්. මේ කාගේවත් අයිති ඒක මේක ඒ වගේම මේවා විවෘත මාධ්‍යම තව සංවිධානයකටත් පුළුවන් මේවා කරන්න. ඒ අපි කැමති ගොඩක් අය මේක අවස්ථාව ඕන තරම් එනවා. ඉතින් අනේ සීල් දෙනාටම මමත් කියන්න වෙනවා. දැන් මම මේ සංගීත පන්තියක් කරන අපේ දෙන්නවත් දෙන්නගෙන මම මේ මෙතෙන්ට ආවේ. මම මේ වැඩේ අපිට ආරාධනා කළාට ස්තුතියි. මේ ඉලන් මල්ලිටත් BA පුතාටත් ස්පොන්සර්ස්ලාටත් ඉතින් මේ ඊටවන්ත වෙනවා මේ අපි අපිට ආරාධනා මේ දෙන්න දැන් මෙතන ඉඳලා මේ දෙකටම ගෙනියයි මම නිදහස් වෙනවා. මම ආයෙ වරින් වර හොඳයි. හරි හොඳයි සර්. ඒ වගේම මේ ගෞරවනීය එහෙනම් ජයන් ආදර බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන වැඩසටහන බාරගත්තට පළමුවෙන්ම ඔබතුමාට තීක්ෂණ අනුරාධක්කා මුන්දනාටම ඉතින් පළමුවෙන්ම නැවත නැවතත් ස්තුතියි. එහෙනම් මම දැන් යනවා මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වන්නේ සර්කියුලක සම්බන්ධව මගේ වැඩසටහන් කළමනාකරු විදිහට සියලු බර කරට අරගමින් වැඩසටහන සම්බන්ධ කරන මම හිතන්නේ පොඩි දන්නව නැති වුණත් මොහු ලංකාවේ හිටපු නාට්‍ය ආරංග කලාවේදී ගුරුවරයෙක් 2018 වසරේ ලංකාවේ රාජ්‍ය හා නාට්‍ය ළමා උළෙලේ මොහු විසින් නිෂ්පාදනය කරපු නාට්‍යයට සම්මාන 7ක් ගත්ත හරිම දක්ෂ වැඩෙක් කොහොම හිටියට නිහඬ චරිතයක්. ඉතින් බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා RB මේ වැඩසටහනේ සර්කියුල එක අපි හැමෝටම කොහොමද වෙන්නේ කියලා දැනුවත් කරන ලෙස. අයබෝන් අපි අයබෝන් හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි ඔබ මට එවැනි වගකීමක් අවස්ථාවක් ලබා දීමට. මම මුලින්ම කැමති අවසරය පතන්න අද දිනේදී අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සැපැමිණි එකතුණු
අපගේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් මෙහි සිටින ප්‍රවීණ ගායනවේදී සංගීතාචාර්ය විශාරද එඩ්වඩ් ජයකොඩි ගුරු පියාණෙනි ඔබගෙන් අවසරයි. ඒ වගේම සංගීතාචාර්යනි අනුරාධා නන්දසිරි මහත්මියනි ඔබගෙන් අවසරයි. සහ යුගයේ ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ ඔබ තිදෙනාගේ මුලින්ම අවසරය පතනවා. ඒ වගේම The Universal Voice Battle 2025-26 අපේ ගීත ගායන තරඟාවලියේ සංවිධාන කමිටුව මෙතන ප්‍රධාන තුන් ඈදුත පාර්ශව විදිහට සිටින අදහසෙන් හා සංකල්පයෙන් අධීක්ෂණයෙන් කටයුතු කරන ටිලන් පන්නල සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම අපගේ ප්‍රධාන මූල්‍යමය අනුග්‍රහය අපගේ BA Universal විම්සර අලහප් පෙරුම සහෝදරයාණෙනි ඔබගෙන් අවසරයි. සහ මෙහි ප්‍රධාන වගකීම් කාර්ය ඉටු කරන අභිවිත් සින්දු කාමරේ නිර්මාතෘ ගීතෙන් රොද බදින අභිවිත් සින්දු කාමරේ නිර්මාතෘ අනුර දිසානායක ඔබගෙනුත් අවසරයි. ඒ වගේම සියලු දෙනාගෙන්ම අවසරයි. මම දැන් තව සුළු මොහොතකින් අපි දැනුම් දෙයි මෙම චක්‍රලේඛය සහ අයදුම්පත් ඔබට ලබාගත් හැකි ක්‍රමය කොහොමද කොතනින්ද කියන කාරණය. ඉතින් මම සුළු මොහොතක් කරන් මම මතක් කරගෙන යන්නම් මේ චක්‍රලේඛයේ මේ The Universal Voice Battle 2025-26 කියන මේ අපේ තරඟාවලිය දියත් කෙරෙන්නේ කොහොමද? මෙහි අරමුණ කුමක්ද? හැඳින්වීම කියන එක මම ඊටාම කෙටියෙන් නමුත් ඊටාම ඉක්මනින් පැහැදිලි කරගෙන යන්නම්. ඔබ ඒක නේද අපි මට අවස්ථාව දුන්නේ ඒ සඳහානේ? ඔව්. The Universal Voice Battle 2025-26 තරඟ චක්‍රලේඛය සහ අයදුම් පත්‍රය. The Universal Voice Battle 2025-26 ගීත ගායන තරඟාවලිය අන්තර්ජාලය ඔස්සේ TikTok සමාජ sannivedana මාධ්‍ය තුල අභිවිත් සින්දු කාමරයේ TikTok කලාපයේ පැවැත්වෙන ගීත ගායන තරඟාවලියකි. මේ හැඳින්වීම මේ විදිහට සිදු කරන්නම්. නූතන අන්තර්ජාල සමාජ sannivedana මාධ්‍ය අතුරෙහි TikTok සමාජ sannivedana මාධ්‍ය ලෝකීය ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකීය TikTok පරිශීලකින් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කණ්ඩායම්ගතව TikTok සමාජ sannivedana මාධ්‍ය පරිහරණය කරමින් සිටිති. ඒ අතරින් වින්දනය හා විනෝදාස්වාදයේ පදනම් කරගත් සංගීත ක්ෂේත්‍රයට අදාළ ගීත ගායන වැඩසටහන් ප්‍රමුඛව ඇත. එවැනි වින්දනය හා විනෝදාස්වාදය අරමුණු කරගනිමින් ලෝපුරා විසිරී සිටින ශ්‍රී ලාංකීය TikTok පරිශීලක ප්‍රජාව වෙනුවෙන් වඩාත් අර්ථාන්විත හා සංවිධානගත පුළුල් වැඩසටහන් මාලාවක පළමු පියවර ලෙස The Universal Voice Battle 2025-26 ගීත ගායන තරඟාවලිය හඳුන්වා දිය හැකිය. දැන් මෙම තරඟාවලිය ආරමුණ ලෝපුරා විසිරී සිටින සුවහසක් වූ TikTok පරිශීලක ප්‍රජාව වින්දනය හා විනෝදාස්වාදයට ඒකරාශී කරමින් අවභාවිතය ස්වභාවිතයක් කොට දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය තුළින් සොකිය හැකියාවන් ජනගත කිරීමට පුළුල් වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ විදිහට සනිටුහන් කරගන්න පුළුවන්. එසේනම් සංකල්පය අනුග්‍රහය හා සංවිධාන පාර්ශ්ව පිළිබඳව හැඳුන්වා දීමක් කරන්නම්. සොකිය විප්ලවවාදී අදහස් ඍජුව හා අව්‍යාජව සමාජගත කරමින් නූතන සමාජ sannivedana මාධ්‍යෙහි නව කතිකාවකට මන්පෙත් විවර කළ TikTok සමාජ sannivedana මාධ්‍යෙහි ජනප්‍රසාදිත තාරුණ්‍යයේ TikTok පරුව ටිලන් පන්නල මහතාගේ අදහසින් හා සංකල්පෙන් හැඩව විශ්වීය මනුස්සත් ප්‍රජාව එකම සහෝදර පවුරකට ගොනු කරමින් ඔවුනොවුන්ගේ දුක සැප සතුට වේදනාව සමසිතින් දරා මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමය යන සංකල්පේ පෙරදරි කරගෙන විශ්වීය සමාජ සත්කාරයේ පුරෝගාමී මෙහෙවරක යෙදෙන බිම්සර අලහප් පෙරුම එනම් BA Universal මහතාගේ මූල්‍යමය අනුග්‍රහයෙන් පොහොසත්ව ඒ වගේම TikTok සජීවී සංගීත ගායන වැඩසටහන් අතර සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බෙහි නව්‍යත්වය හා ගුණාත්මක භාවයෙන් යුතුව වින්දනීය හරපද්ධතියන්ගෙන් සන්නද්ධ ගීතෙන් රොද බදින විශ්වීය මනුදම් යාත්‍රාව අභිවිත් සින්දු කාමරයේ නිර්මාතෘ අනුර දිසානායක අභි මහතාගේ කාර්යයෙන් The Universal Voice Battle 2025-26 ගීත ගායන තරඟාවලිය ක්‍රියාත්මක කරනු ලබයි. දැන් මම මතක් කරගෙන යන්නම් තරඟාවලිය දියත් කෙරෙන අධීරයන්. පළමු අධීර විදිහට අයදුම්පත් කැඳවීම හා මූලික තෝරා ගැනීමේ අධීර. මෙහිදී
The Universal Voice Battle 2025-26 තරඟාවලියේ චක්‍රලේඛානු ප්‍රකාරව ආයුධම් කර ඇති ආයුධම්කරුවන්ගෙන් 100 දෙනෙකු මූලික තරඟ වටේ සඳහා සුදුසුකම් ලබයි. නිවැරදි හා සත්‍ය තොරතුරු පමණක් ඇතුළත්ව ආයුධම්පත් ඉදිරිපත් කිරීමේදී සෑම ආයුධම්කරුවෙකුම මතු සඳහන් පියවරයන් අනුගමනය කළ යුතුය. විශේෂ අවධානය පිණිස තමා කැමති ගීතයක කොටසක් බාහිර සංගීතයෙන් තොරව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් එනම් වීඩියෝ පටයක් ලෙස තම අනන්‍යතාවයේ තහවුරු වන පරිදි ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන බලපත්‍රෙහි ඡායා පිටපතක්ද සහිතව ආයුධම් පත්‍රයේ සමග සංවිධායක මණ්ඩලය වෙත ලැබීමට සැලැස්විය යුතුය. එම ගීත කොටස විනාඩි 2කට නොඅඩු සහ විනාඩි 4ක කාලයේ නොඉක්මන එකක් විය යුතුය. මෙහිදී යුග ගීතයක් වුවද ගායනා කරවීමේ හැකියාවක් ඇති නමුත් එය ආයුධම්කරු හෝ ආයුධම්කාරිණියගේ ඒකල ගායනාවක් විය යුතුය. විශේෂයෙන්ම මෙම කොන්දේසිය සමස්ත තරඟාවලිය පුරාවටම අදාළ වන බව අවධාරණය කර සිටිමු. ආයුධම්පත් නිකුත් කිරීම 2025 ඔක්තෝබර් මාස 1 වෙනි දින එනම් අද දින සිට ක්‍රියාත්මක වන අතර සංවිධාන කමිටුව විසින් ආයුධම්පත් බහර ගැනීමේ අවසන් දිනය 2025 ඔක්තෝබර් මාස 25 වෙනි දින. ඔක්තෝබර් මාස 25 වෙනි දින අවසන් කරන බව දැනුම් දෙනු ලබයි. ආයුධම්පත් බහර ගැනීම අවසන් වූ දින ආයුධම්පත් බහර ගැනීම අවසන් දිනය අවසන් වූ පසු නිසි ආකාරව සම්පූර්ණ කර එවා ඇති ආයුධම්පත් සියලු දෙනාම The Universal Voice Battle 2025-26 ගීත ගායන තරඟාවලියේ මූලික සුදුසුකම් තෝරා ගැනීමේ අධීර සඳහා යොමු කෙරෙනු ඇත. The Universal Voice Battle 2025-26 තරඟාවලියේ සියලු තරඟවට ශාස්ත්‍රීය ප්‍රවීණ විනිසුරු මඩුල්ලක විනිශ්චයෙන් ඇගීමට ලක්වන අතර සමස්ත ආයුධම්කරුවන් අතුරින් පළමු අධීරයේ තරඟ වටය සඳහා සුදුසුකම් ලබන තරඟකරුවන් 100 දෙනා තෝරා පත් කරගනු ලබන්නේ විනිශ්චය මණ්ඩලයේ පරීක්ෂාවකිනි. මූලික තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් තේරී පත්වන ආයුධම්කරුවන් 100 දෙනා The Universal Voice Battle 2025-26 ගීත ගායන තරඟාවලියේ පළමු තරඟ වටයට ඇතුළත් වේ. නැවතත් විශේෂ අවධානය පිණිස විනිසුරු මඩුල්ල විසින් තෝරා පත් කරගනු ලබන තරඟකරුවන් 100 දෙනා නම් කළ පසුව වෙනත් කිසිදු ආකාරයකින් ආයුධම්කරුවෙකුට හෝ කිසිවෙකුට එම තරඟකරුවන් 100 දෙනා අතරට ඇතුළත් විය නොහැක. පළමු තරඟ වටයේදී තරඟකරුවන් 100 දෙනා අතුරින් යමෙක් සුවකැමැත්තෙන් ඉදිරිපත් නොවේ නම් හෝ ඉවත්ව යන්නේ නම් පමණක් සුදුසුකම් පරීක්ෂණයේදී 101 වෙනියාගේ සිට අනුපිළිවෙලින් පළමු තරඟ වටය සඳහා ඇතුළත් කරගනු ලැබේ. මෙය පළමු තරඟ වටය සඳහා පමණක් අදාළ වන කොන්දේසියක් බව කරුණාවෙන් සලකන්න. ඊළඟට පළමු තරඟ වටය ක්‍රියාත්මක වන ආකාරය. පළමු තරඟ වටය තරඟකරුවන් 100 දෙනෙකුගෙන් සමන්විත වේ. සෑම සතියකම නිශ්චිත එක් දිනක පමණක් තරඟය පැවැත්වෙන අතර එක් සතියකට තරඟකරුවන් 10 දෙනා බැගින් සති 10ක කාලයක් පළමු තරඟ වටය ක්‍රියාත්මක වේ. පළමු තරඟ වටයේදී තරඟකරුවන් 50 දෙනෙකු විනිශ්චය මණ්ඩලයේ විසින් දෙවන තරඟ වටය සඳහා තෝරාගනු ලබයි. ඊළඟට දෙවන තරඟ වටය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දෙවන තරඟ වටය තරඟකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. සෑම සතියකම නිශ්චිත එක් දිනක පමණක් තරඟය පැවැත්වෙන අතර එක් සතියකට තරඟකරුවන් 10 දෙනා බැගින් සති 5ක කාලයක් දෙවන තරඟ වටය ක්‍රියාත්මක වෙනවා. දෙවන තරඟ වටයේදී තරඟකරුවන් 50 දෙනා අතුරින් දක්ෂතම තරඟකරුවන් 25 දෙනෙකු විනිශ්චය මණ්ඩලයේ විසින් තුන්වෙනි තරඟ වටය සඳහා තෝරාගනු ලබනවා. දැන් තුන්වෙනි තරඟ වටය. තුන්වෙනි තරඟ වටය තරඟකරුවන් 25 දෙනෙකුගෙන් සමන්විතයි. සෑම සතියකම නිශ්චිත එක් දිනක පමණක් තරඟය පැවැත්වෙන අතර එක් සතියකට තරඟකරුවන් 5 දෙනා බැගින් සති 5ක කාලයක් තුන්වෙනි තරඟ වටය ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි තරඟ වටයේදී තරඟකරුවන් 25 දෙනා අතුරින් දක්ෂතම තරඟකරුවන් 20 දෙනෙකු විනිශ්චය මණ්ඩලයේ විසින් හතරවෙනි තරඟ වටය සඳහා තෝරා ගනු ලබනවා. දැන් හතරවෙනි තරඟ වටය ක්‍රියාත්මක වන අයුරු. හතරවෙනි තරඟ වටය තරඟකරුවන් 20 දෙනෙකුගෙන් සමන්විතයි. සෑම සතියකම නිශ්චිත එක් දිනක පමණක් තරඟය පැවැත්වෙන අතර එක් සතියකට තරඟකරුවන් 5 දෙනා බැගින් සති 4ක කාලයක් හතරවෙනි තරඟ වටය ක්‍රියාත්මක වෙනවා.
හතරවෙනි තරඟ වටයේ තරඟකරුවන් 20 දෙනා අතුරින් දක්ෂතම තරඟකරුවන් 15 දෙනෙකු විනිශ්චය මණ්ඩලය විසින් පස්වෙනි තරඟ වටය සඳහා තෝරාපත් කරනු ලබනවා. දැන් පස්වෙනි තරඟ වටයේ ක්‍රියාත්මක වන ආකාරය. පස්වෙනි තරඟ වටයේ තරඟකරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතයි. සෑම සතියකම නිශ්චිත එක් දිනක පමණක් තරඟය පැවැත්වෙන අතර එක් සතියකට තරඟකරුවන් 5 දෙනා බැගින් සති 3ක කාලයක් පස්වෙනි තරඟ වටය ක්‍රියාත්මක වෙනවා. පස්වෙනි තරඟ වටයෙන් තරඟකරුවන් 15 දෙනා අතුරින් දක්ෂතම තරඟකරුවන් 10 දෙනෙකු විනිශ්චය මණ්ඩලය විසින් 6 වෙනි තරඟ වටය සඳහා තෝරාපත් කරගනු ලබනවා. දැන් 6 වෙනි තරඟ වටය 6 වෙනි තරඟ වටය සඳහා දැන් තරඟකරුවන් 10 දෙනෙක් ඉතුරු වෙලා තියෙනවා. සෑම සතියකම නිශ්චිත එක් දිනක පමණක් තරඟය පැවැත්වෙන අතර එක් සතියකට තරඟකරුවන් 5 දෙනා බැගින් සති 2ක කාලයක් 6 වෙනි තරඟ වටය ක්‍රියාත්මක වෙනවා. 6 වෙනි තරඟ වටයේදී තරඟකරුවන් 10 දෙනා අතුරින් දක්ෂතම තරඟකරුවන් 5 දෙනෙකු විනිශ්චය මණ්ඩලය විසින් 7 වෙනි තරඟ වටය සඳහා තෝරාගනු ලබනවා. දැන් 7 වෙනි තරඟ වටය. 7 වෙනි තරඟ වටය අවසන් තරඟ වටය ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. එය තරඟකරුවන් 5 දෙනෙකුගෙන් සමන්විතයි. සංවිධාන කමිටුව විසින් නිශ්චිතව නියම කරගත් දිනක අවසන් මහා තරඟය පැවැත්වෙන අතර අවසන් තරඟකරුවන් 5 දෙනා අතුරින් උපරිම දක්ෂතා මට්ටම් අනුව ප්‍රථම, දෙවන, තෙවන, සිව්වන සහ පස්වෙනි ස්ථාන පිරිනමනු ලබනවා. දැන් මේ මතක් කිරීම විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය ඇගීම සහ ලකුණු ලබා දීමේ පටිපාටිය පිළිබඳව. විශේෂ අවධානය පිණිස පළමු තරඟ වටය සහ දෙවන තරඟ වටය එක් විනිසුරුවරුගේ ඇගීමෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. තුන්වෙනි තරඟ වටයේ සිට අවසන් මහා තරඟය දක්වාම විනිසුරුකරුවන් 30 දෙනෙකුගේ ඇගීමට භාජනය වීමට නියමිතයි. පළමු තරඟ වටයේ සිට අවසන් මහා තරඟ වටය දක්වා ඇතුළුව සියලු තරඟ වටවලදී ලකුණු ලබා දීමේ පටිපාටිය මතු සඳහන් පරිදි ක්‍රියාත්මක වන්නේ. මේ ලකුණු ලබා දීමේ පටිපාටිය. ලකුණු ලබා දීමේ උපරිම ප්‍රතිශතය 100%යි. ඉන් 75%ක ලකුණු ප්‍රතිශතයක් විනිශ්චය මණ්ඩලයේ ඇගීමෙන් ලබා දෙනු ලැබෙනවා. දැන් ඔන්න විශේෂ කාරණයක් තියෙනවා සැලකිය යුතුයි. විනිශ්චය මණ්ඩලයේ මගින් ලකුණු ලබා දෙන නිර්ණායක සෑම තරඟ වටයකටම පෙර විනිශ්චය මණ්ඩලය විසින් දැනුවත් කෙරෙනු ඇත. තවද තරඟාවලිය අධීරයෙන් අධීර ක්‍රියාත්මක වී ඉදිරියට යාමේදී තරඟකරුවන්ගේ ගායන හැකියාව උරගා බැලෙන අභියෝගාත්මක අවස්ථාවන් විනිශ්චය මණ්ඩලය විසින් තරඟකරුවන්ට නිසැකවම ලබා දෙනු ඇත. 125ක ලකුණු ප්‍රතිශතයක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ප්‍රේක්ෂකයන් විසින් ලබා දෙන දිරිගැන්වීම් ත්‍යාග නැත්නම් gift coin මත පදනම්ව ගණනය කරනු ලැබෙනවා. 75ක් විනිශ්චය මණ්ඩලයෙන් ඒ වගේම ඉතුරු 125 gift වලින් ලැබෙන coins ප්‍රමාණය මත ගණනය කරනවා. ඒක ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර පිළිබඳ ඇගීමක් සඳහා සැලකිය යුතුයි. සෑම තරඟ වටයකදීම ඒ තරඟකරුවන් තරඟ වදින දිනට පමණක් අදාළ. ඒ කියන්නේ ගීතය ගායනා කරන වේලාව තුල මේ කාල විනුමක් තමයි මේ 125ක ලකුණු ප්‍රමාණය ගණනය කෙරෙන්නේ. දැන් ජයග්‍රාහකයන් සඳහා ලකුණු ත්‍යාග පිරිනැමෙන ත්‍යාග. The Universal Voice Battle 2025-26 ගීත ගායන තරඟාවලියේ ජයග්‍රාහකින් සඳහා මතු සඳහන් ත්‍යාග පිරිනමනු ලබයි. ප්‍රථම ස්ථානය සඳහා රුපියල් ලක්ෂ 3ක වටිනාකම සහිත තමන්ගේ හිමිකම් ඇති නව ගීත නිර්මාණයක් සිදු කර දෙනු ලබනවා. එය සංවිධායක මණ්ඩලයේ විසින් සිදු කරන ලබන දෙයක්. එතකොට ප්‍රථම ස්ථානය ලබන කෙනාට තමන්ගේම හිමිකම සහිත රුපියල් ලක්ෂ 3ක වියදමින් කරලා වටිනාකමක් ඇති ගීත නිර්මාණයක් තමයි ඔහුට ප්‍රථම ත්‍යාග විදියට ලැබෙන්නේ. ඉන්පසු දෙවෙනි ස්ථානය සඳහා මුදලින් රුපියල් ලක්ෂ 2ක්, තුන්වෙනි ස්ථානය සඳහා මුදලින් රුපියල් ලක්ෂයක් විදිහට තමයි ප්‍රථම, දෙවන සහ තෙවන ත්‍යාග ලබා දීමට සංවිධාන කමිටුව විසින් සංවිධානය කරලා තිබෙන්නේ. ඊළඟට සිව්වෙනි ස්ථානය සහ පස්වෙනි ස්ථාන සඳහාද සැනසිලි ත්‍යාග ලබා දීමට නියමිතයි. ඊළඟට The Universal Voice Battle 2025-26 තරඟාවලිය සඳහා අයදුම් කිරීමට සපුරා තිබිය යුතු සුදුසුකම්. පළවෙනි සුදුසුකම, අයදුම් කරු හෝ අයදුම් කාරණිය අනිවාර්යයෙන්ම වයස අවුරුදු 18 සීමාව පසු කර සිටිය යුතුයි.
දෙවැනි සුදුසුකම TikTok ගිණුමක හිමිකමක් TikTok ගිණුමක හිමිකරුවෙක් වීම කියන්නේ TikTok ගිණුමක් තිබිය යුතුයි. 3 සජීවී ගීත ගායනා ඉදිරිපත් කිරීමේදී කැමරාව විවෘත කර ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඉන්න පසුව අයදුම්කරු අභිවිස් සින්දු කාමරය ගීජන් පර්ෂදයේ යාවජීව සමාජිකත්වයේ ලබා සිටින්නෙකු වීමද මීට සුදුසුකමක් වෙනවා. ඊළඟ කරුණු විදිහට The Universal Voice Battle 2025-26 සමස්ත තරඟාවලියටම අදාළ විනය සහ වගකීම් මෙය ආයුධකරුවන්ට විශේෂයෙන් අවධාරණය කරන කාරණයක්. එක් තරඟකරුවෙකු ඉදිරිපත් විය හැක්කේ එක් TikTok ගිණුමකින් පමණයි. තරඟාවලිය පුරාවට ඉදිරිපත් විය යුත්තේ තමාගේ නමෙහි අනන්‍යතාවයේ පිළිබිඹවන පරිදි ආකාරයෙන් යුතු TikTok ගිණුමකින් පමණක් වීමද විශේෂයි. සෑම තරඟකරුවෙකුටම සෑම තරඟ වටයකදීම විනිශ්චය මණ්ඩලය මගින් ලබා දෙන විනිශ්චයන් පිළිබඳව විමසා බැලීමක් සිදු කළ හැකි නමුත් විනිශ්චය මණ්ඩලයේ තෝරා ගැනීම හෝ තීරණයන් තරඟකරුවන් හෝ කිසිදු පාර්ශවයකට අභියෝගයට ලක් කළ නොහැකි. තරඟාවලිය අතරතුර ඒ තරඟකරුවන් ලබා ගන්නා ලකුණු මට්ටම් අනුව අදාළ තරඟ වටවලදී ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන අතර එම ලකුණු ප්‍රමාණයන් ප්‍රසිද්ධ කිරීමට විනිශ්චය මණ්ඩලය හෝ සංවිධායක කමිටුව බැඳී නොසිටින බව අවධාරණය කර සිටිමු. තරඟාවලිය අතරතුරදී යම් කිසි තරඟකරුවෙකු හෝ තරඟකාරිනියක පෞද්ගලික කැමැත්තෙන් ඉවත් වන්නේ නම් ඒ පිළිබඳව ලිඛිතව සංවිධායක කමිටුව දැනුම් දිය යුතුයි. මීළඟට කාරණය දැනුමත් කිරීම සහ පුහුණු වැඩමුළු. The Universal Voice Battle 2025-26 තරඟාවලිය වෙනුවෙන් අයදුම් කරන සමස්ත අයදුම්කරුවන් අතුරින් මූලික සුදුසුකම් තෝරා ගැනීමේ අධීරයේදී තේරීපත් වන අයදුම්කරුවන් 100 දෙනා වෙනුවෙන් පළමු පුහුණු වැඩමුළු සැසිය පැවැත්වීමට නියමිතයි. මෙම ප්‍රථම වැඩමුළු සැසිය ප්‍රථම තරඟ වටය ආරම්භ වීමට පෙර පැවැත්වෙන අතර ඉදිරියේදී දිනයන් හා වේලාවන් සංවිධාන කමිටුව විසින් දැනුම් දෙනු ඇත. සංගීත ශාස්ත්‍රයේ හැදෑරීම් සහිත විෂයෙන් දැනුමෙන් සන්නද්ධ ශාස්ත්‍රීය ප්‍රවීණ සම්පත්දායකයන් විසින් උක්ත වැඩමුළු මෙහෙවනු ලබයි. ඊට අමතරව තරඟාවලිය පුරාවටම වරින් වර පුහුණු වැඩමුළු සංවිධානය කර ඇති අතර ඒ පිළිබඳව වැඩි තොරතුරු ඉදිරියේදී සංවිධායක මණ්ඩලය විසින් දැනුවත් කරනු ලැබෙනු ඇත. ඊළඟට මේ චක්‍රලේඛයේදී ඊළඟට තියෙන්නේ මේ සංවිධානය කමිටුව විසින් ඔවුන්ගේ අස්සන් යොදා ඇති ඒ ඡේදය. එහිදී සංකල්පය හා අධීක්ෂණය අතර ටිලන් පන්නල මහතාත් ඒ වගේම ප්‍රධාන මූල්‍ය අනුග්‍රහයෙන් BA යුනිවර්සල් මහතා නැත්නම් බිම්සරල් අලහප්පෙරුම මහත්මයා සහ සම්බන්ධීකරණ මෙහෙයවීම සහ ප්‍රධාන සංවිධායක විදිහට කටයුතු කරන අනුර දිසානායක යන මේ තුන් පාර්ශවයේ අස්සන් දමා තිබෙනවා. ඊට පස්සේ තමයි අපට හමුවන්නේ The Universal Voice Battle 2025-26 අයදුම් පත්‍රය. දැන් මං හිතන්නේ අපි මේ ප්‍රමාණවත් මොකද අයදුම් පත්‍රය කෙලින්ම අන්තර්ජාලය හරහා තමයි බාගත කිරීම කරගත යුත්තේ. ඉතින් මං මතක් කළේ අපි මං හිතන්නේ කෙටියෙන් කියන්නේ වේගවත් වුණා යම් අපහැදිලි තැන් එහෙම ඇති. නමුත් මෙතෙන් පටන් මේක ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බාගත කරගන්න පුළුවන් අයදුම් පත්‍රය සමග. ඔබ ඉදිරියට කරගෙන යන්න අපි විස්තර ටික. බොහොම ස්තුතියි. ඉතින් බොහොම ස්තුතියි ඔබට ආර්බි. ඉතින් හැමදාමත් වගේම මේ ලස්සන පැහැදිලි කිරීමක් කරා. බොහොම ස්තුතියි ටිලන්. ඉතින් මේ දවස එන්න රාත්‍රී නිදිවරමින් මාත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්න කිව්වහම මේ විදියටයි විය යුත්තේ කියලා ඒ සියලු කටයුතු සූදානම් කරමින් සම්බන්ධ කරමින් ඒ දුන්න මගේ වැඩසටහනේ ප්‍රධාන කළමනාකරු විදියට ඉදිරියටත් සිටින වැඩ කටයුතු හොයා බලා සිදු කරන ඔබට මේ වෙලාවේ විශේෂ ස්තුතියි. ඒ වගේම දැන් ඔබට තිරේ දිස් වෙනවා The Universal Voice Battle කියන account එකේ මේක තමයි link එක. ඒ වගේම අභිවිත් සින්දු කාමරේ නමින් විවෘතයි YouTube channel එක. ඉදිරියේදී ඕගොල්ලොන්ගේ තරඟ වැඩසටහන මම හැමදාමත් උත්සාහ කරනවා ඒට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. එතකොට හැමෝටම බලා ගන්න පුළුවන් පසුගිය ගීතවල කොහොමද ඕගොල්ලෝ ගායනා වුනේ ඒ සම්බන්ධව YouTube channel එක
ඒ පැත්තෙන් විවෘතයි. ඒ වගේම අභිවිත් සින්දු කාමරයේ Facebook සමූහය තිබෙනවා. ඒ සමූහයේ මේ link එක මා පළ කරලා තිබෙනවා. ඔබට මේ link එක touch කරලා website එකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ තමයි The Universal Voice Battle 2025-2026. ඉතින් ඒ වෙබ් එකට ගියාට පස්සේ ඔබට වෙබ් පිටුවේ මුල් පිටුව දිස්වනවා. එතනින් පහළට යද්දී ඔබට මේ වැඩසටහනේ ආයුධ පත්‍රය එතනදී ලබා ගන්න පුළුවන්. ඉතින් එහිදී ඔබට ආයුධ පත්‍රය සම්පූර්ණ කර වීඩියෝ පටය ඒ වගේම ID එක දාලා ඒක සබ්මිට් කරන්න පුළුවන්. එතකොට ඒක මට ලැබෙනවා. එහිදී අපි ඒ ලැබෙන මම එක දෙයක් තියෙනවා. තව මේ පුළුවන් කමක් තියෙනවා. බොහොම මේ දැන් අද ඊට පස්සේ කල් දවස් 25ක් කියලා තිබ්බට පුළුවන් ඉක්මනට ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න ඇප්ලයි කරන්න. මොකද 100 දෙනෙකුට විතරයි අපි අවස්ථාව ලබා දෙන්නේ තෝරා ගන්න. ඒක ඒ විදිහට තමයි වැඩසටහන දෙවෙන්නේ. ඒ වගේම මේ මොනවා හරි ගැටලුවක් මොනවා හරි තිබෙනවා නම් ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක හරහා, නැත්නම් අපේ අභිවිත් සින්දු කාමරය හරහා, නැත්නම් අපේ අභිවිත් සින්දු කාමරයේ Facebook එක හරහා, YouTube එක හරහා කුමන ආකාරයකින් හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මම තව චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනදී සමහරට අපහසු වුණා නම් අවබෝධ කරගන්නට තරඟයේ ලකුණු පටිපාටියේදී අර අලුත් මේ විදිහට විනිශ්චය මණ්ඩලයෙන් ලකුණු 75 සහ ඉන්පසුව ජනප්‍රසාදයෙන් ලැබෙන ලකුණු 25 පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් අවබෝධයක් ගන්න මෙහෙම සරලව මම මෙහෙම කියන්නම්. එහිදී විනිශ්චය සෑම වටයක්ම ලකුණු ගණනය කිරීම වෙන වෙනම වෙන්නේ. උදාහරණයක් විදිහට පළවෙනි 100 දෙනාගේ පළවෙනි වටයේදී ඒ විනිශ්චය මණ්ඩලයේ ලකුණු දීම 75, ඉන් අනතුරුව 125 ඔවුන් ලැබෙන ජනප්‍රසාදය මතින් වෙන්නේ. එහිදී 100 දෙනාගේ උදාහරණයක් විදිහට 100 දෙනාගේ ඒ කියන්නේ වට 10ක් එක දිනයකට 10 දෙනා බැගින් වට 10ක් සම්පූර්ණ වුණ තැන තමයි අපි ප්‍රතිඵල ලබා දෙන්නේ. මොකද 100 දෙනාම ඇගීමට ලක් කර යුතු නිසා. එහිදී උදාහරණයක් විදිහට එම ආයුධකරුවන් 100 දෙනාගේ ඉදිරිපත් කිරීම වලදී ඔහුට 75% ප්‍රමාණය විනිශ්චය මණ්ඩලයෙන් තීරණය වෙනවා. වගේම 125 තීරණය වීමේදී උදාහරණයකට එක් තරඟකරුවෙකු ඔහුට ලැබෙන ජනප්‍රසාදය අපි හිතමු කොයින් 10යි කියලා. ඒ 100 දෙනාගෙන් ඔහු නම් ලබාගෙන තිබෙන කොයින් 10 වැඩිම ප්‍රමාණය ඔහුට තමයි හිමි වෙන්නේ ලකුණු 25. එතකොට ඒ 25 බේස් වෙන්නේ ඒ කොයින් 10 අනුව ඊට පස්සේ ඒක percentage එකක් විදිහට යනවා. හිතමු අපි දෙවෙනියට වැඩිම කොයින් ලබාගෙන තිබෙන එක 500යි නම් ඔහුට හිමි වෙන්නේ ලකුණු 12.5යි. ඒ විදිහට තමයි percentage එක ගණනය කිරීම වෙන්නේ. එහිදී වැඩසටහනේදී ඔහුට ගායනා කිරීමේදී මම ටයිමරයක් ඔන් කරනවා ගායකයාට විනාඩි 5ක. එතකොට ඒ විනාඩි 5 සීමාව තුල පමණයි ඔහුට හෝ ඇයට ලැබිය යුතු කොයින් ප්‍රමාණය ගණනය කරන්නේ. එතකොට ඒක ඒ ටයිමරේ ඕෆ් වුණ වහාම මා ඔහුට හිමි ලකුණු මේ කොයින් වල වටිනාකම් ප්‍රමාණය මා විසින් ප්‍රකාශයට පත් කරනවා. එතකොට ඒ ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒක තමයි මගේ සටහන් වලට ගිහිල්ලා රෙකෝඩ් වලට යන්නේ එදිනට ඔහු ලැබූ කොයින් වල වටිනාකම. ඒක තමයි අපේ වැඩසටහන අවසානයේදී percentage එකක් විදියට ගණනය කිරීමට ලක් වෙන්නේ. ඉතින් මම හිතන්නේ එහෙම තමයි තියෙන්නේ. ගැටලු මොනවා හරි තිබුණා නම් ඕන කෙනෙකුට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් අපේ තරඟ කළමනාකරු RBO සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ සංවිධායක මණ්ඩලයේ කවර හෝ කෙනෙක් සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් ආයෙත් බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මොනම හරි ප්‍රශ්නයක් තිබුණා නම් සම්බන්ධ කරගන්න. ඉතින් ඒ වගේම මම කැමතියි දැන් ආස්තව සම වෙන්න තව කරුණු කීපයක් දෙන්න. ඇත්තටම මේ අපි මේ විදිහට මෙහෙම සම්බන්ධ වෙලා දැන් මම හිතන්නේ මාසයකට දෙකකට අධික කාලයක් තිස්සේ අපි මේ ටිලන් මල්ලි බීଏ මල්ලි අපි තුන්දෙනා කතා කරලා ඊට පස්සේ මාය RB මේක සංකල්පය කරලා කොහොමද කරන්නේ රෑනි මොකද මේ මම ඉන්නේ ලෝකේ වෙන කොහෙවත් බීଏ මල්ලි වෙන කොහෙවත් RB මල්ලි තව කොහෙවත් ටිලන් මල්ලි තව කොහෙවත් එකට එකතු වෙන්න. එතකොට අපේ විනිශ්චය මණ්ඩලයේ තවත් තැනක මේක බොහොම අමාරු සංකලනයක්. නමුත් අපි එක එක්කෙනා සමහර වෙලාවට බීଏ මල්ලිට මං ගන්නකොට පාන්දර 2යි 3යි ඇඳේ. සමහරට එයා ගන්නකොට මම ඒ බාධක මැද කෙසේ හෝ මේ තැනට අපි ඇවිල්ලා තිබෙනවා. තවත් ඉදිරියට ඒ වගේ බාධා එයි. ඒවට සැලෙන්න එපා. ඒක තමයි මේකේ හැටි. විශේෂයෙන්ම ලංකාවේ හැටි. ඒක නිසා ඒවට පසුබට වෙන්න එපා.
ඉතින් දැනටමත් මට සතුටුයි කියන්න ඒ ප්‍රධාන අනුග්‍රහයට අමතරව අනුග්‍රහක බෞද්ධන් කීප දෙනෙක් මට කියලා දෙනවා අයියේ මමත් කැමැති දායක වෙන්න. මට මොනවද කරන්න පුළුවන්. ඉතින් ඒ තැනටම ආපු එක මා ලැබූ ලොකු ජයග්‍රහණයක්. ඉතින් එහිදී විශේෂයෙන්ම දිනුවක් දැනට ඒ වගකීමක් බාර අරගෙන තියෙනවා. එතකොට චෙප් ප්‍රියා ඒ අමතරව මෙතන නැති කීප දෙනෙක් මට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි ඉදිරියේදී දැනුවත් කරනවා ලිඛිතව මම අපේක්ෂා කරනවා තව තවත් මේ තෑගි මුදල් ලබා දෙන ප්‍රමාණයන් බොහෝ වෙලාවට වෙනස් වෙයි. මට හිතෙන්නේ මේ අපිට අවසන් 10 දෙනා හෝ අවසන් 25 දෙනාටම තෑගි දෙන්නත් පුළුවන් මේ වගේ මේ යන විදිහට. බලමු. මම හිතන්නේ මේ වගේ තැනක තිබෙනවා. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි ඒ වගේ ආරාධනාවල් අරගෙන මේ පැත්තට පැමිණෙනක මගේ අදහස හා මේ මගේ අයිඩියා එකක් තිබුණා කොහොමත් මේ 1 2 3ට අමතරව 1 2 3 කොහෙත් හම්බෙනවනේ. මෙතන එන දැන් අපි තෝරගන්නේ 100යි නම් 100ටම මොනවා හරි කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ ලොකුම මේක. මොකද්ද මේ මෙතන දෙන්න ඕන අපි ඉන්න ගොඩක් පිරිසක් ඉන්නවා. අත්‍තරම මාර දක්ෂයෝ වැඩ පොඩිසක් ඉන්නවා. ඒ හැමෝටම මොනවා හරි අවස්ථාවක් දෙන්න ඕන. ඒ වගේම මම විශ්වාස කරන විදිහට මෙතන 100 දෙනාට තේරෙනවා කියන්නේ ඔහු ජයග්‍රාහකෙක්. ඒක කිව යුතුයි. ඉතින් මම හිතන්නේ දිනුවක්කටත් ඇති වචනයක් කියන්නට අනුග්‍රහයත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. mute ඇහෙන්නේ mute ඇත්තටම මට හරිම සතුටුයි මෙහෙම දෙයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. මොකද මේකේ ගොඩක් වැඩසටහන් කරානේ සමාජ සේවා සත්කාර ගොඩක් කරා. ඒ අතරින් ඇත්තටම මේක ගොඩාක්ම ලොකු දෙයක්. හරිම ලස්සන වටින ගොඩක් ලොකු දෙයක්. මොකද මේකේ ඉන්නවා ගොඩක් දර්ශයෝ. ලස්සන වොයිස් තියෙන ලස්සන. එහෙම අය මෙතනින් එළියට ගන්න මේ කරන දේ ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඒකට මට දායක වෙන්න ලැබීම ගැන ස්පොන්සර් කරන හැටි මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් අපි ඔයාලට ගොඩාක් ස්තුතියි. අනුරාධා මිස්ටයි තීක්ෂණ මල්ට ඇත්තටම ගොඩාක් ස්තුතියි. මේ දෙයට අපිට සහාය දක්වන එක ගැන. තිලන් මල්ලි ඔයාටත් BA ඔයාටත් RB ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි හැමෝම එකතු වෙලා මේක ලස්සන වැඩක්. ඒකට ලස්සන දායකත්වය දීලා කරන්න. ඇත්තට මම මෙතන පුංචි කෙනෙක්. මෙතන ඉන්න ඔයාලා තමයි හරිම ලස්සනට මේ දේ කරගෙන යන්න ඕන. මට පුළුවන් උපරිම සහායකය මම දෙනවා. ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි දිනුවක්ගේ. ඒ වගේම මම හිතන්නේ අනුරාධා ඉස්සෙන්නවත් දන්නේ අපිත් එක්ක මේ වෙලාවේ ටක්කෙලියට ගියා වගේ. ඒ වගේම තීක්ෂණ ඔබ සිටිනවා නම් මම හිතන්නේ මා කියූ දේවල් වලට අමතරව විනිශ්චය මණ්ඩලයේ විදියට නැවතත් යමක් එකතු කරන්න තිබෙනවා නම් ඔබ දෙපළට මයික්‍රොෆෝනය නැවතත් බාර කරනවා. mute right කිව්වා වගේ ඇහෙනව නේද අපිව? ඇහෙනවා. සියලු දෙනාට අයිබෝන් ඔක්කොටම ඉස්සෙල්ලා. ආයිබෝන්. ඒත් කිව්වා ඉතින් අතරම පළමුවෙන් කියන්න ඕනේ අපිව මේ කාර්යයට එකතු කරගත්ත ස්තුතියි. දැන් අපේ අභි කිව්වා වගේ මට පුංචි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේ වගේ තරංගයක් TikTok සමාජ මාධ්‍ය ඔස්සේම දිරුණු ගීත තරංගයක විනිශ්චය මණ්ඩලයේ මම හිටියා. ඒක තමයි මම TikTok එකට පය තිබ්බ පළවෙනි අවස්ථාව. හරීම බයෙන් TikTok එකට බයේ හිටපු මම බය නැති උනේ. ඒකෙන් තමයි ඉතාමත්ම සාර්ථක ලස්සන තරංගයකට මම විනිශ්චය මණ්ඩලයේ හිටියේ ඉන්න. මම දැන් හරි සැහැල්ලුවේ සතුටෙන් ඔයගලන් එක්ක එකතු වෙනවා. ඉතින් ඒක දැන් බය නෑ මොන. දැන් දන්නවා කොහොමද ඉන්නේ. දැන් බය නෑ. මේ පාරෙන් පස්සේ බය නැතිම වෙනවා. දැන් TikTok එකට තමයි බය වෙලා හිටියේ. මොකද ඔය TikTok වම අපිට නිකන් වෙන දේවල් නේ මේ මුලින් එළුවට එන්නේ. පස්සේ තමයි මම දැනගන්නේ.
මට මේ දැනුත් උඩින් බැන බැන එවනවා මේක කඩා කප්පල් කරනවා කිය. එහෙම එවනවා ඊර්ෂ්‍යාකාරය ඉන්නවා. මේ ඒක මම කියන්නේ මේ මම දැන් මට මෙතන මගේ තියෙනවා ටිකක් TikTok එකේ මට අකමැති කොටසක් ඉන්නවා. නේද මම TikTok එකේ වනේ හැප්පෙන්නේ. මං වෙනුවෙන් කවුරුත් බැනුම් ඇහුවොත් ඒකට විශේෂයෙන් මේ අනුරාධක්කත් යෝගේ චරිත කුණු හර්පකින් හරි ඇහුවොත් මට ඒකට සමා වෙන්න මේ මිනිස්සු ඒක අර කකුලෙන් අදින්න දැනුත් මේ පෝස්ට් එකක් හදලා එඩ්වර්ඩ් සර්වේ එල්ලලා ඒ වගේ ඒවා කරලා එඩින්ගට no worries. ඒවා සාමාන්‍ය දේවල්. ඒවා සාමාන්‍ය ඒක මම ප්‍රසිද්ධිය කියන එක හොඳයි කියලා හිතනවා. ඕගොල්ලෝ සර්ප්‍රයිස් වෙනවට වඩා නේ තීක්ෂණයි. ඒ වගේ මානසික ලෙඩ කොට හැබැයි ඔක්කොම ෆේක් account කවුරුත් එලිපිට එන්නේ නැහැ. ඒවා පේ. ඔව් ඒකට සමා වෙන්න මං වෙන්නේ. කියයි නැක්. එහෙමනේ පළ ඇති රුකට තමයිලුනේ ගල් ගහන්නේ. ඒ හින්දා ඉතින් අපි එහෙම ගහන බව දැනගෙන අපි කරන්නේ හොඳ දෙයක් නේ. දැන් ඕනම කෙනෙක්ගේ චරිතයක අපි දකිනවනේ මේ සුදු මැදගත් චරිතය ඇතුලේ කොච්චර කළු දේවල් තිබිලා තියෙනවද කියලා මේ ස්පන අපිට මේ කාලෙත් පේනවනේ. එතකොට කළුයි ඉන්න මිනිස්සු තුල ඇත්තටම සුදු චරිත තියෙන්න පුළුවන්. අපි සමාජය ගැන දකින විදිය ඔක්කොම අපි දැන් සහෘද කියන්නේ අපි ඔක්කොමලා එක විදියට දකිනවා. නමුත් ඒ දකින විදිය අපි එළියට දාන්නේ එක විදියට. ඉතින් ඒක එක එක්කෙනාට ගෝචර වෙන්නේ එක විදියට. ඒ හින්දා ගණන් ගන්න ඕනේ මම කියන එකම වෙන්න පුළුවන් ටිලන් ඔයා කියන්නේ. දැන් මේක මම අවුරුද්දක් විතර මෙතන සමිතක්ක තමයි ඉස්සලම් බැනුම් ඇහුවේ. සමිතක්කගේ නම් මේ වෙනකන් අද වෙනකොට අද බැනුම් අහන්නේ බිම්සර. ඒ වෙන මොකද අර ඒ පිටිපස්සෙන් ඉන්න ඔක්කොටම මාගේ සර පිටිපස්සෙන් ඒක කවුරුත් මුකුත් තුන්නේ නැහැ. අදටත් ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් අර දැන් ඔය දෙන්න තුන් දෙනා තමයි අලුත්ම. ඒ කියන්නේ දැන් ඊළඟ මං හිතන්නේ අනුරාගක්කට ගහයි. ඒ වගේ පොඩක් වෙයි. ඒව ගණන් ගන්න එපා. මෙච්චර දෙයකින් අපි කරගෙන යන් අපේ වැඩේ. අපි හොඳ වැඩක් කරන්න ඉතින් බය වෙන්න ඕනේ නැහැ නේ. ඉතින් දැන් මේක අරගෙන කරගෙන යනකොට කට්ටියට තේරෙන්නේ අපි කවුද කියලා එහෙනම්. ඔව්. ඉතින් ආයෙමත් කියන්න තියෙන ගොඩක් ස්තුතියි. එතකොට අපි දැන් මේ චක්‍රලේඛය කිව්වා වගේ නිර්ණායක අපි මොනවද බලන්නේ කියන එක අපි ඉදිරියේදී එඩ්වර්ඩ් සර් මූලික කරගෙන අපි දෙන්නා ගතාවයක් අපි කියමු. මේ එඩ්වර්ඩ් සර් කියලාම ගියා දැන් මේ පන්තියක් මේ වෙලාවෙත් පැවැත්වෙනවා. මේ මම ඇත්තටම පන්තියක් ඉවර කරලා ආවේ මල්ලිත් දහසකුත් රාජකාරී අතරේ තමයි මේ අපි ආවේ කොහොමද? දැන් මේ එඩ්වර්ඩ් මාම කියලා ගිය එක මල්ලිත් කියන්නේ. ඇත්තටම මේ මමත් ඉතින් ගොඩක් ඔයගොල්ලන් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයකට ජොයින් කරගත්ත එක ගැන. ඉතින් මමත් හරි ආසාවෙන් ජොයින් වුණා. මොකද මම එකම එකක් කරා එකපාරක්. එන එක රවුන්ඩ් එකක් රවුන්ඩ් එක ජජ් කරා. ඉතින් ඒ පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ අපි හොඳ වැඩක් කරමු. ඉතින් හරි දැන් අපි මේ එඩ්වර්ඩ් සර් ඇත්තටම මේ යන වෙලාවේ කියලා ගියේ දැන් අපි අර මේකේ ලකුණු දෙන පටිපාටි ඊට පස්සේ මේ අපි අර කියපු චක්‍රලේඛවල මොනවා හරි සංශෝධන මොනවා හරි අපි කියනවනම් අපි ඒක පොඩ්ඩක් කතා කරන ඉංග්‍රීසි. අනිවාර්යයෙන්. ඒක අපි හැම දැනුවත් සාධාරණ වෙන අනිවාර්යයෙන්. නමුත් එහෙම අපි වෙනස් කියලා යෝජනාවක් ආවා. ඒක මොකද අවසානයේ දෙයක් අපි කරන්න ඕන නිසා වෙන්නේ. ඉතින් කොහොම හරි ලස්සන වැඩසටහනක් ඔව්. අපි මේ සහයෝග මණ්ඩලයේ විදියට අපේ සහයෝගය තියෙනවා. අපි මේ විශේෂම කාරණයක් වෙනවා ඒක මේ අවස්ථාවේදී මතක් කරමු අනුරාධ මැඩම් ඒ වගේම තීක්ෂණ මේ අපි මෙතන අර ලකුණු ලබා දීමේ පටිපාටියේදී ලකුණු 75ක ප්‍රමාණයක් විනිශ්චය මණ්ඩලයෙන් කියලා පමණයි සටහන් කරලා තියෙන්නේ ලකුණු ලබා දෙන නිර්ණායක සියල්ලම විනිශ්චය මණ්ඩලයේ ඔබ සතු ස්වාධීන තීරණයක් ඒකට අපි සංවිධායක මණ්ඩලයේ විදිහට කිසිම අතපෙවීමක් කරන්නේ නැහැ. ඒක මතක් කරනවා විශේෂයෙන්ම. කොහොමද ලබා දෙන්න ඕන ඒක කොහොමද කැටගරයිස් වෙන්නේ කියලා ඒ සම්පූර්ණ වගකීම සම්පූර්ණ අයිතිය ඔබ සතුයි විනිශ්චය මණ්ඩලයේ විසින්. ඒක ගැන තමයි මම කියන්නේ. සහ අපි කතා වෙලා ඕනෑම ගායනයක මුලින්ම දෙන්නේ ගීතයක් හරියට ශ්‍රුතියට කියනවාද කියන එකයි. මොකද දැන් බහුතරයක් අපේ මේ ගායන ශිල්පීන් අපි කියමුකෝ ආධුනික කියන වචනයෙන්ම කමක් නැහැ දැනට. ඉතින් මේ ආධුනික ශිල්පීන් පුරුදු වෙලා තියෙනවානේ ගෙදරින්න ගමන් ඔය සිද්දුවක් කියන්න. ඒතර ට්‍රැක් එකක් එක්ක කියනකොට ඒ ට්‍රැක් එකට අනුගතව ශ්‍රුතිය මත පිහිටලා සමහරට කියන්න අපහසු වෙනවා. නිකන් ඉන්නකොට හොඳට කියන අය. නමුත් මේ මියුසික් එක්ක කියනකොට අපහසුතාව තියෙනවා. ඉතින් අපිට දැන් අපි හිතමුකෝ දැන් මේ අපේ TikTok page එක හරි ජනප්‍රිය ගායකයෙක් ඉන්න පුළුවන්.
එයා සාමාන්‍ය ට්‍රැක් එකක් නැතුව කියන කෙනෙක් වෙන්න පුළුවන්. අනේ ඉතින් ට්‍රැක් එකත් එක්ක කියන්න ගියාම අපිට ලකුණු දෙන්න බැරි මට්ටමක වෙන්නත් පුළුවන්. ඉතින් ඒකයි මුලින්ම කියන්නේ ශ්‍රුති මත පිහිටලා කියන එක තමයි අපි ගොඩක් වෙලාවට ගායනා තරඟයේදී මුලින්ම බලන්නේ. ශ්‍රුති ස්වර සහ තාල කියන එක තමයි මූලිකව බලන්නේ. ඊට පස්සේ ඉතින් මේ ගීතයට එයාගේ හැකියාවෙන් දෙන වර්ණ ගැන්වීම, වචන පැහැදිලිද, ඒ හඬ හැසිරවීම, ඉතින් ඒ වගේ ඒවට තමයි අපි සාමාන්‍යයෙන් ලකුණු දෙන්නේ. ඉතින් එඩ්වර්ඩ් සර් මේ නිර්ණායක ටික මුලින්ම කොහොමද ලකුණු බෙදාගන්නේ කියන එක එතුමා මූලික කරගෙන අපි දැනුවත් කරයි. ඒක අපි තරඟයේ ආරම්භයට පෙර පළවෙනි තරඟ වටේට ඉස්සෙල්ලා තරඟ කරුවන්ට අපි කියන්නම් අපි බලන්නේ ඒගොල්ලන්ගේ මෙන්න මේවා කියලා. බොහොම පැහැදිලි. ඒක නේ බොහොම පැහැදිලි. ඔව් අපි දැන් එතකොට තරඟ ඇප්ලිකේෂන් නිල වශයෙන් අවසන් කරන්නේ මේ මාසේ 25 වෙනිදා. එතකොට 25 වෙනිදා ඉඳන් අපිට සතියක කාලයක් තිබෙනවා ඔය දැනුවත් කිරීම ටික සහ පළවෙනි 100 දෙනා එතනින් තෝරා ගැනීම. මං හිතන්නේ ඔයගොල්ලොන්ට පැහැදිලි. ඔව්. දැන් මෙහෙමයි මම අර ඉස්සෙල්ලා මම තරඟවලට අලුත් නෑනේ ජජ් බෝඩ් එකට. එතකොට නම් මේ TikTok මේ pages වල මේ ගොඩ දෙනෙක් සින්දු කියන අය එකම කට්ටියක්වත් කරකිනවනේ. එතකොට මම මේ කියන්න ඕනේ මම ඒකේ best live singing competition කියන එකනේ best singer best TikTok best singer competition එකනේ. ඒකේ සහභාගී වෙච්ච අය මේකටත් එන්න පුළුවන්. දැන් මෙතන live එකේ බලන් ඉන්නත් පුළුවන්. මේක මම කියන්න ඕනේ මම හිතාගෙනම ආව කියන්න. ඒ තරඟේ ඉවරයි. ඒ ජජ් බෝඩ් එකේ ඉඳලා මම එක් අයව නම් වලින් දැන් සමහරට දන්නවා. අපිට ඇත්තටම thanks giving හිතෙත් තිබුණා. එතකොට අපි එක මයික් එකේ තරඟකරුවන් අපි සින්දුත් කිව්වා. අපි සහෝදරයෝ වගේ එකතු වුණා. හැබැයි ඒ තරඟකරුවන්ම නැවත මේ වේදිකාවේ තරඟ වදිනවා නම් මට නැවතත් එයා තරඟකරුවෙක් විතරයි සමා වෙන්න ඕනේ. මගේ ඒ යාළුකම ඉන්නේ මේකෙන් පිට. හැබැයි මං ලකුණු නම් දෙන්නේ යාළුකමට. ඕන් කෙලින් කිව්වා ඒ යාළුකම එයත් එක්ක ඩුවට් එකකුත් පස්සේ කියන්න පුළුවන්. හැබැයි තරඟය ඇතුලේ ආයි මේ තරඟය ඇතුලේ යුනිවර්සල් සිංගින් කම්පිටිෂන් එක ඇතුලේ එයා තරඟකරුවෙක් පමණයි කියන එක මගේ පරණ යාළුවෝ ටික කරුණා කරලා හිතට ගන්න සමා වෙන්න ඕනේ. ආදරේ හැමමයි හැබැයි. අනිවාර්යයෙන් මේ පැය තුන ඇතුලේ මේ ජජ් කරන ඇතුලේ විනිසුරුවරියක් පමණයි. අනිත් ඒවල යාළුකම තියාගමු. ඒක තමයි කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි ආයමත් මේ විනිශ්චය මණ්ඩලයේ විදියට අපිට මෙහෙම මේ මං හිතන්නේ මේ මං ලකපු ලොකු භාගයක් මේ විදියට වැඩ කරන්න පුළුවන් පිරිසක් හම්බ කරගන්න ලැබීම ඒ පිළිබඳව ඒ වගේම ජනප්‍රිය තලයේ ඉන්න තීක්ෂණ මේ අපේ යෞවනයන්ගේ ඒ වගේම TikTok කලාවේ TikTok විනිශ්චය මණ්ඩලයේ බොහොම අවුරුදු කියන්නේ වට දෙකක් කියන අවුරුදු දෙකක් ඒකේ අත්දැකීම් තියෙන අනුරාධ මැඩම් ඒ වගේම සංගීත ලෝකයේම දක්ෂ පිරිපුන් අපේ ආචාර්ය එඩ්වර්ඩ් සර්. ඉතින් මේ සංකලනය මම හිතන්නේ මේ එකතු කර ගැනීම ලේසි පහසු උන්නේ නැහැ. නමුත් අපි කොහොම හරි එතනට ඇවිල්ලා තිබෙනවා. මම හිතන්නේ මේක බොහෝ දෙනෙක්ට හිතතුව පිනිස සිදුවෙන වැඩක්ම වෙයි. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. 1 2 3 බිහි කිරීමට වඩා මෙහි අරමුණම බොහෝ දෙනෙකුටම මෙහි සුවසහනය ලැබෙන්නට වැඩසටහන් මේ අතරතුරින් මේ මැදින් වෙනත් වූ විශේෂ වැඩසටහන් වෙයි. දැනුවත් කිරීම වැඩපුහුණු ඒ වගේ ඔබට මේකට සම්බන්ධ වෙන ඔබට වටිනා අත්දැකීමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවස්ථාව ලැබෙයි කියලා තමයි මගේ පෞද්ගලික මතය. මං හිතන්නේ ඒ සඳහා සහභාගී වෙන එදා ඉඳන්ම මෙතනට පැමිණලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා කොයින් එකේ මෙම්බර් එක අරගෙන මේ වේදිකාව මේ විදිහට ශක්තිමත්ව නිර්මාණය කරන්නට වැරදැරු වෙහෙස මහන්සි වෙමින් පවතින ඔගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. හිස නමාචාර කරන හැමදෑම වගේම ඒ වගේමයි තව කවට හරි මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් මේ වෙලාවේ අපිට ඉදිරිපත් කරන්නත් පුළුවන්. විනිශ්චය මණ්ඩලය හෝ විශේෂ අපේ සංවිධායක මණ්ඩලයට පහළ ඉන්න හැමෝටමත් මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන්. ආයිමත් මම මතක් කරන්නම් මේ වෙනකොට වෙබ් එක විවෘතයි. ඇප්ලයි කරන්න පුළුවන්. මම දාන්නම් ආයිමත් Facebook සමූහය තියෙනවා අපි සින්දු කාමරේ. ඒ Facebook සමූහය තුල මේ වෙනකොට link එක දාලා තිබෙනවා. ඒ වගේම
ඔබට මේ දිස්වන තිරේ the universal voice battle මේකේ තිබෙනවා link එක මේකෙන් යන්න පුළුවන්. ඒ වගේම YouTube එකත් විවෘතයි. ඉදිරියේදී එම YouTube channel එකේ මේ වැඩසටහන් පිළිබඳව දිගටම ඔයගොල්ලන්ට දැනුවත් කිරීම තිබෙනවා. මේ දේ තමයි අද දවසේ විශේෂයෙන්ම දැනුවත් කිරීමට මට තිබෙන්නේ. මොන හරි තිබෙනවද RB මීට අමතරව අපිට දැනුවත් කරන්නට? අපි හොඳ පැහැදිලි කිරීමක් කර ඇතර විනිශ්චය මණ්ඩලයෙන් තමන්ගේ ඒ පැත්තෙන් ඉටුවෙන කාර්යය සහ ඔවුන්ගේ තියෙන ඒ ඍජු බව ඒක ඊටාම වටිනා පැහැදිලි කිරීමක්. ඉතින් ඒකට නැවත මම සමස්ත සංවිධාන කමිටුව වෙනුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අනුරාධා මැඩම්. ඒ වගේම තීක්ෂණ ඔබට මේ අවස්ථාවේදී මෙතන නැතත් සර් දැන් ඉන්නේ ක්ලාස් එක කියලා කිව්වා. ඉතින් ප්‍රවීණ ජේෂ්ඨ අපේ කලාකරුවා එඩ්වඩ් සර් එතුමාන්ද මෙතන ඉන්න මේ ත්‍රිත්වය ඊටාම විශ්වාසයක් ලැබිය හැකි විනිශ්චය මණ්ඩලයක් අපිට හම්බුණා. ඒක අපි ලද භාග්‍යයක් අපි ඔබ අර කීවා විදිහටම. ඉතින් මට මෙතනදී මතක් වෙන කාරණේ තමයි අපි දැන් මේ ඔබ මේ දාලා තියෙන මේ the universal voice කියන මේ ගිණුම හරහා නම් අපිට පේන්නේ නැහැ අපි පහලින් ඉන්න කෙනෙක්ට හෝ එළියෙන් ඉන්න කෙනෙක්ට ඒකට අවතීර්ණ වෙන්න. ඒ නිසා ඔබ අර මතක් කිරීම හොඳයි. මේ වෙද්දි අබීවි සින්දු කාමරය Facebook පිටුවේ ඔබ ඔය සටහන තබලා තිබෙනවා නේද අපි? ඔව්. මොකද මෙතනින් කෙනෙක්ට බලන්න බෑ. මේක පේන්නේ නැහැ අබී. මට ඒක පැහැදිලිව පේන්නේ නැහැ. ඔව් පේන්නේ නැහැ. ඒක මේ මමත් මගේ Facebook පිටුවේ Instagram පිටුවේ සහ TikTok පිටුවල අපි ප්‍රචාරය කරනවා. අපි දැනට අපි ඊටාම ඉක්මනට අපි මේක වෙනම පැහැදිලිවම ලියලා නැවත අපි පෝස්ට් එකක් විදිහට එකක් කරමු. නමුත් මේ වන විට බීබී සින්දු කාමරය කියන Facebook පිටුවට ගියොත් ඔබට මේ බලා ගන්න පුළුවන්. ඒකට මේ සියලු විස්තර මෙතෙන් පටන් ඒකට අපි අප්ලෝඩ් වෙන තොරම තරංගය ඊටාම විනිවිද මේ කටයුතු ඔබට බලන්න එකතු වෙන්න පුළුවන්. ඔව් අබි. මං හිතන්නේ මොනවා හරි ප්‍රශ්න තිබෙනවා නම් ඔයගොල්ලෝ මේ දැනුත් අපිට මොනවා හරි ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් කොහොමද ඇප්ලිකේෂන් දාන්න කියන එක තමයි මෙච්චර කරලා. ඔව් ලොකුම ප්‍රශ්නේ තියෙන එක තමයි. ඔව් ඒක අභිවිස් සින්දු කාමරය කියලා Facebook group එකක් තියෙනවා. ඒකතනට යන්න. එතන link එක දාලා තියෙනවා. ඒක ටච් කරපු ගමන් ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එකට සහ ඒ සම්පූර්ණ වෙබ් පිටුවට අපේ වැටෙනවා. අපි එතනදී තව ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මොකද ඒකේ තියෙනවා අයදුම් පත්‍රයේ සමග තමන්ගේ හඬපටියක් එවන්න කියලා. එතකොට ඒක කොහොමද එතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන් කෙමේ හැකියාවක් තියෙනව නේද? ඒක ඇප්ලිකේෂන් එකේම යට තියෙනවා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න සහ identity card එක අප්ලෝඩ් කරන්න තැන් දෙකක් එතනට අප්ලෝඩ් කරන්න තිබෙනවා. ඔව් link එක already තියෙනවා දර්ශන මේ අපේ Facebook සමූහයට යන්න අභිවිස් සින්දු කාමරේ. ඒක දැනට දාලා තියෙනවා. තව ටිකකින් ටිලන්ගේ accounts වල සම්බන්ධ වෙනවා. එතකොට අපි දන්න තැන්වල දානවා. එතකොට ඒවා ගිහිල්ලා ඒක ෂෙයාර් ඔයගොල්ලෝ දන්න තැන්වල ඒක ෂෙයාර් කරලා ඒ දකින්න ඉන්න කට්ටියට ලැබෙන්න සලස්වන්න. ආයුධම් කරුවගේ 50ට වැඩිද කියලා අදාළ නැහැ. 18ට වැඩි ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙ හැකියි. පහලින් යන කමෙන්ට් වලට මෙන්න උත්තරයක් දුන්නා. ඉතින් මං හිතන්නේ දැනුවත් කිරීම මෙතනින් නිමා කරන්න පුළුවන්. මොනවා හරි බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම ආවට යටින් කමෙන්ට් කරපු ළමයි ඒ වගේම විනිශ්චය මණ්ඩලයට දිනු අක්කා විශේෂ ආර්බේ අභි අයියා මල්ලි නිෂ් මුනි අනිත් එක හැමෝටම මේ ඕගනයිසේෂන් එක ඕගනයිස් කරපු මේ ඉවෙන්ට් එක අපිට අද මුහුරත් තුලල විදිහට මේ කරපු පැයකමාර කාලය තුල රැඳී සිටියට බොහොම ස්තුතියි. ඇප්ලිකේෂන් කෝල් කරන හැටි අභි අයියයි මමයි ඉස්සරහට ප්‍රචාරණය කරන්න අපේ සමාජ ජාල පිටුවල. ඒතකොට ළමයින්ට පුළුවන් ඇප්ලයි කරන්න ඒ විදිහට. බොහොම ස්තුතියි. Thank you ටිලන්. මුනි අයියා ඔබට එළියෙන් හිටලා දැකනු කෙනෙක් විදිහට මේ අපේ වේදිකාවට යන්නේ තවත් අපේ විචාරදවරයෙක් විදිහට මොනවා හරි තිබෙනවද ගැටලුවක් මොනවා හරි ප්‍රශ්නයක් ප්‍රේක්ෂකයෙක් ආයුධම්කරුවෙක් විදිහට මොනවා හරි දැනෙන තැනක් තිබෙනවද මුනි අයියේ? ආදරයෙන් පිළිගන්න ඔබ පළමුවෙන්ම. මුනි අයියේ ආයිබෝන්. මේ වැඩ කරන්න ගමන් ඉන්නේ. වැඩනේ. ඇත්තටම මම දැක්කා තීක්ෂණ මල්ලි අනුරාධ විසුත් මම දැක්කා මේ ඉතාලියේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට මෙහෙම TikTok එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සමග ගැටලුවක් වෙන්න තිබුණ එකම දේ තමයි විනිශ්චය සම්බන්ධයෙන්. මම හිතන්නේ පැහැදිලිම කෙලින් උත්තරයක් දුන්න අනුරාධ මිස් මේ ඒ සියලු හිතවත්කම් මේ තරඟ තුල එයා පවත් ගන්නෙ නැහැ කියන එක. ඒක ඇත්තටම වටිනා අදහසක්. මේ ඒක තරඟයක් ඒක ඉවරයි.
ඒ වගේ හිතවත්කම් වෙනම තියාගෙන ඒ යන එක තමයි හොඳම දේ. ඒ දේ දීපු දෙයට මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. මේක මට අලුත් අත්දැකීමක්. මේ මම ඔයාගේ මේ හැමදාම අභිමන්දකේ මේ කුමන් වෙලාට මම සින්දුවක් කියනවා. මේ නමුත් මේ තරංගයක් කියන එක අලුත්ම අත්දැකීමක්. මම හිතනවා ඒකට හොඳ ආරම්භයක් කියලා. මොකද මම හිතන්නේ ලංකාවේ ඉන්නවට වඩා ශ්‍රී ලාංකික වැඩි පිරිසක් ඉන්න පිටරටවල වල ගොඩක් දක්ෂකම් තියෙනවා. ඒ හැම එක තැනකට එකතු වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ නිසා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කිරීම සම්බන්ධයෙන් මම ඒගොල්ලෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි පුළුවන් මටත් පුළුවන් උතුම්ම සහයෝගය මම ලබා දෙනවා මේ අභිමල්ලි වාට මේ අපි දන්නේ ඕනම සබක් පුළුවන් විදියට. thank you මුනි අයියා අනිවාර්යෙන්. ඔව් අපි දැනට තිබෙනවා මේ අපේ වේදිකාවට හැමදාම යන එන අඬවල් විශාරදවරුන් 3 දෙනෙක් ඒකත් මම ලැබු භාගයක්. ඉතින් ඒවත් සම්බන්ධ කරගෙන අපි තවත් ඉදිරියට ගායන ඔබේ හැකියාව වැඩි දියුණු කරන්නට වැඩසටහන් නිර්මාණය කරන්නට සූදානම්යි. මම හිතන්නේ එහෙනම් මොනවා හරි කියන්න කාට හරි උඩ තියෙන කායට අවස්ථාව තියෙනවා නැවතත් මොනවා හරි කියන්න තිබෙනවා නම් ඉන්න අනතුරු අපිට වැඩසටහන මේන් නිමාපටපත් කරන්න පුළුවන්. අනුරාධ මිස්ටි ඉන්නවා ඇතිද හම හිතන්නේ අනුරාධක්කට අවසන් කරන්න කියන්න මොනවද තියෙනවා කියලා. අපි අයි පොඩි දෙයක් කියන්න ඕනේ. ඔව් අපි අයි මේ බලංගින් හැමෝටමත් එකම කියන්නේ මේ කවුරු හරි මේ වැඩසටහනට කරනවට අකමැති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට මොනවා හරි පෝස්ට් කරන්න ඕන නම් මම කාරුණිකව ඉල්ලනවා මේ එඩ්වර්ස්ටවත් අනුරාධක්කරත් තීෂණ අයියවත් දාලා පෝස්ට් දාන්න එපා. අපිට බලන්න මගේ පින්තූරේ දාලා අපිට මගේ පින්තූරේ දාලා ඕන විදිහට එඩිට් කරලා මට බයින්න. අපිට මිනිස්සුන්ට වැදගත් මිනිස්සු ලංකාවේ රටට දෙයක් කරපු මිනිස්සු. ඒකින්ද ඔයගොල්ලන්ට තරහක් තියනවා නම් ඒගොල්ලන් ගාවන්න නැතුව අපිට ඇති වෙන්න බයින්න එක ප්‍රශ්නයක් නැහැ. අපිට පුරුදු. ඒක කාරණා මට රම්පුරුදු දනු. අපිට පුරුදු. ඒකට හේතුව තියෙන්නේ මේක නතර කරන්න කියන්නේ කකුලෙන් අදිනවා කියන ඉන්දියේට නෙවෙයි. මාව මනමාලියකටත් අඳලා දැන් විනාඩි 4කට. මම ටෙල්ලුනේ ඕන් කමියක් කියන. තව ඒක බලාගත්තා. අපි බලලා ඉනාලු එච්චරයි. හිලන් දැන් සමහර විට මෙතෙක් කාලයක් දැන් මම ගොඩාක් දේවල් දැකලා තිබුණා අහලා තිබුණේ නැහැ. පෞගේ කාලේ තමයි දෙකක් තුනක් මම TikTok එකට හරි අලුත්නේ මේ හිතපු තරම් හැරෙන්න මම වෙන ඒවා දැකලත් නැහැ. මම බලන්නෙත් නැහැ. කවුරු හරි ඔය මට එවුවොත් Messenger එකට හරි WhatsApp එකට link එකක් එවුවොත් මම ඇත්තටම මේ TikTok එකක් දකිනවා. ඉතින් මම ඉන්දලට ප්‍රසිද්ධ වෙච්ච දේවල් දෙක තුනක් දැකලා තියෙනවා. හැබැයි මම පුනා කියන දේ තමයි අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ හැම මිනිස්සෙක්ගෙම ඇතුළත සහ පිටත කියන දේ වෙනස්. ඊළඟට අපි ඇතුළත තියෙන දේ පිටත දෙන විදියත් වෙනස්. මට ඉස්සර කියනක පැහැදිලි මගේ එක පැහැදිලි වුණේ නෑ මං හිතන්නේ දැන් ටිලන්ගේ මගේ අදහස් එකම වෙන්න පුළුවන්. මගේ ඇතුළත තියෙන දේමයි ටිලන්ගේ ඇතුළත තියෙන්නේ. හැබැයි ටිලන් එළියට දෙන විදිය මං එළියට දෙන විදියයි දෙකක්. ඒක ගන්න අය දෙවිදියකට ගන්න. සමහර විට කියන එක ගන්න ආපෝයාගේ මේ බෞද්ධ කතා අපිට තේරෙන්නේ නැහැ කියයි. ටිලන් කියන ඔය තියෙන මෙහෙමයි. ඔව් ඒකයි. දැන් මමත් දැන් වෙනස් කරන් ඉන්නේ කතාව. ඔව් ඒක. ලස්සන ගමනක් මේ එකේනේ අර මමත් මේ කරන මේ කරන්න ගත්ත අපි කලින් එක ප්‍රොජෙක්ට් එකක් කරා අනාථ දරුවෙකුට ඊට පස්සේ මේක කරන සෝෂල් කෝපරේට් රෙස්පොන්සිබිලිටි එකත් දෙවෙනි ප්‍රොජෙක්ට් එක මේක ටික ලොකු දෙයක්. ඉතින් මේ ඇත්තම කොත් අබි අයියා ලොකු සපෝට් එකක්. මේක සෞන්දර්යයත් එක්ක යන දෙයක් හින්දා මිනිසුන්ගේ මනසට සහ යම්කිසි කලාවක් එළියට ගැනීමක් මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් සහ මිනිසුන්ට රස විඳින්න පුළුවන් දෙයක් තව පැත්තකින්. දැන් TikTok වම ඇත්තම කොත් මිනිස්සු ඇදෙන්නේ වලි බලන්න, කුණුහරුප බලන්න, රණ්ඩු වෙනවා බලන්න. මේ වගේ දේවල් වලට හරි අමාරුයි. මේවට එන්නේ ඇත්තෙම හදවත හොඳ මිනිස්සු. බුද්ධියක් තියන අය. ඉතින් අර බුද්ධියක් නැති ඒ උන්ටත් බුද්ධියක් හදලා දෙන එක තමයි මම හිතන්නේ. අනිවාර්යයෙන්. ඒ මිනිස්සු තමයි පීඩනේ අඩු කරන්න සංගීතය හරහා යම් කිසි දෙයක් දෙන්න පුළුවන්. සින්දු කියනකොටවත් ඒක හැදෙයිනේ ඔළුව ටිකක්. ඒක අපි ඒක කරමු කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔයාලා දෙන්නටම තීක්ෂණටයි අක්කටයි මේ එඩ්වඩ් සර්ටයි අපිට ශක්තියක් වෙනවට. හොඳ ජජ් බෝඩ් එකක් තිබ්බොත් තමයි ඒක ලංකා ඒක පිළිගැනීමක් තියෙන්නේ. තේරුණාද? එතකොට තමයි ඒකේ ක්වොලිටි එකක් තියෙන්නේ. නැත්තම් ඒකට
මේවා වෙනවා. හැබැයි මේ තියෙන ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් මට ගැවුත් ඒක ඉවස ගන්න වෙනවා. මං කියනවා සමා වෙන්න කියලා ඒකට. මානසික මම හැමදාමත් වගේම මේ ආදරය කරන විශේෂම දේ තමයි අනුවක් මේ ඊළඟ තියෙන නිහතමානීකම සහ ඕපන් විවෘත බව. ඒ වෙන බව. ඉතින් ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි ආයමත්. මම වැඩසටහන නිමා කරන්නට පෙර මම මෙන්න මේ වචන කීපයෙන් ඔබව සමුගන්නම්. ඒ වගේම බොහොම ස්තුතියි මෙතෙක් වෙලා රැඳී සිටීමෙන් අපිව අහගෙන බලාගෙන මේ වැඩසටහන සඳහා සහයෝගය දුන්න ඔබටත් ඒ වගේම අපිව නොපෙනී කියා හොරෙන් අසාගෙන තිබි ඔබටත් අපිට කකුලෙන් අදින්නට බනින්නට හෝ ප්ලෑන් කරන ඔබටත් බොහොම ස්තුතියි. ඒක ලෝකේ ස්වභාවය. ඒක තමයි මිනිස්සුන්ගේ හිත්. එහෙම තමයි හැටි. ඉතින් අපි ඒක ඔය පිළිබඳ අවබෝධයි. ඉතින් බොහොම ස්තුතියි ඒ සියලු දෙනාටම. ඒ වගේම මම මේ තෝරගත්තේ මේ ගීතයක තිබෙන හරය සහ පද ටිකක් මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා ඇති. මම හැමදාමත් මම හිතන්නේ මේක මම 100 සැරයකට වැඩි කියලා ඇති. සහ ගැළපෙන වාක්‍ය කීපයක්. මේකේ ලිරික්ස් පැතුම් S අගම්පොඩි සහ මියුසික් කසුන් M ඕපාත. නමුත් මම මෙතන ගීතය ගායනා කරන්නේ නැහැ. මෙහි තියෙන වචන ටික විතරයි ඔයගොල්ලෝ හැමෝටම අහෙන්න සලස්වන්නේ. මේ කලදසාව කියලා YouTube එකේ තියෙන ගීතය. මේ ගීතයේ වචන ටික තමයි මෙහෙම තියෙන්නේ. මේක හරිම දැනෙන තැනක තිබෙන වචන ටිකක් මට හැමදාමත් වගේම. ඉතින් මෙන්න මෙහෙම තියෙන්නේ ඔයගොල්ලෝ ජීවිතයට ගන්න මේ වචන ටික හොඳින්. මේක තමයි ඇත්ත ජීවිතේ. මේක තමයි තියෙන්නේ කරන්න බැරි දෙයක් නෑ. ඕන කෙනෙක්ට කර හැකි සියලු දේ. ඒකට මම කියන්නේ අත්දැකීමෙන් මම මෙතන දැන් හිටියට මම ආවේ කටු මැටි ගෙදරකින් සෙරප්පු දෙකක් නැතුව ඉස්කෝලේ ගිහපු අවස්ථා මම තිබෙනවා. ඒ වගේම මට මතකයි ඒක තැනකදී අපේ අල්ලපු ගෙදර හිටියා යාළුවගේ අම්මා ඉන්නේ රට. එයාට එවනවා රටින් සැන්ඩල්ස්. ඒ සැන්ඩල්ස් එයා කැඩිලා විසි කරාට පස්සේ ඒ කුණු ගොඩෙන් අහුලලා මම ඒව හොදලා මහලා මම ඉස්කෝලේ දාගෙන ගිහිල්ලා තිබෙනවා. දැන් මෙහෙම කැනඩාවේ මේ විදියට ජීවත් වුණාට මගේ අත්දැකීම මෙහෙමයි. ඒ පන්නරේ මට තිබෙනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටමත් එතනට එන්න පුළුවන්. ඒක නිසා ඔබගේ ඉලක්ක තිබා ගන්න ජීවිතයේ යහපත් බලාපොරොත්තු තියාගන්න. අනිත් එක ඔබගේ හිත නැවුම් ප්‍රභාෂරව තබා ගන්න මොන දේ වුණත් ඒක කාට පෙවුම් නැතුණත් මේ විශ්වයේ ස්වභාව ධර්මය බලාගෙන ඉන්නේ. ඉතින් ඒක තමයි ඔබට පාරාවරලක් විදියට කර්මයේ විදියට නැවතත් පැමිණෙන්නේ. ඉතින් මෙන්න මම මේ වචන ටික කියන්නම්. ඒ විදියට තමයි මේ ගීතය තිබෙන්නේ. හිතන දේවල් හිතන විදිහට නොවන එක දිවියේ ස්වභාව අඳුරු මතකය වසා දමනවා කාලයේ වැලි තලාව. හිතට හුරු කරවා හිනාවෙන් රිදෙන වග සංගවන කලාව තමන්ටම මිස ග්‍රහයෙකුට බැහැ හොඳ කරන්නට කලදසාව. උරුමයට නැති වුණත් ගේ දොර ඉඩකඩම් ගොඩ මඩින් ලැබුණ තට්ටු මන්දිර යාන වාහන හැබෑ නොවෙනා නොවේ හීන. හිතේ හයියට තිබේ බලයක් ආස විදිහට දයිවෙලියන නවත්තපු උන් අනන්තව ඇත බිමින් අරඹා හඳෙන් ගමන. පඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සිහි තියාගන්න. වතුර උගුරක් පවා දුන් අය පපුව මැද්දේ ලියාගන්න. මොනතරම් ගල ඇතෙකු වූවත් කුහුඹියාටත් ගරු කරන්න. මදුරේකුටත් හැකිය මේ කය කර උඩක මිනියක් කරන්න. මේක තමයි ඇත්ත. බොහොම ස්තුතියි ආයමත් ඔගොල්ලෝ හැමෝටම වැඩසටහන සඳහා සහභාගී වුණ. ඒ වගේම විශේෂ ස්තුතිය විනිශ්චය මණ්ඩල ඔබටත් සංවිධායක කමිටු අනුග්‍රහයක බවතුන් අපේ කළමනාකරුතුමා නටිලන් ඒ වගේම ආර්.බී. පී.ඒ. යුනිවර්සල් මල්ලි දිනුවක්කා නිෂ් මෙතන ඉන්න අපේ මොඩිරේටර්වරු 15 අපේ ජගත් අයියා මුනි අයියා ඒ වගේම ආදරණීය විනිශ්චය මණ්ඩලය නැවතත් විශාරද ජය කොඩිසල් විශාරද අනුරාධා මැඩම් ඒ වගේම අපේ ජනප්‍රිය ගායන ශිල්පී අනුරාධ ඔබටත් බොහොම ස්තුතියි හැමෝටම. එහෙනම් අපි මේ විදිහට වැඩසටහන නිමා කරමු. එහෙනම් ජය වේවා. තෙරුවන් සරණයි ඔක්කොටම. මොනවද මියුට් ඔයා මියුට් බීමල්ලි මියුට් ඔයා මොනවා හරි කියන්නේ නේද? අනුරාධ මැඩම් කියන්න හැදුවා. ඔව් අනුරාධ මොනවා හරි කියන්න හැදුවද? මොනවා හරි කියන්න හැදුවද නෑ? මාව ඇහෙනවද?
ස්ටක් වෙවි අපිට පොඩ්ඩක් කැඩි කැඩි අන්තිමට ස්ටක් වෙවි ආවේ. හරි. හරි දැන් හරි. එහෙනම් නැවතත් බොහොම ස්තුතියි නැවතත් හමු වෙනතුරු සියලු දෙනාටම ජය වේවා. මේ අපිට අන්තිමට පොඩ්ඩක් සිග්නල් ඩ්‍රොප් එකක් Signal drop එකක් වුණා. වුණා. කැඩි කැඩි යන්නේ. මැඩම් අපි සියලු කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වුණා මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාටම. ඉතින් ඒ කටයුතු ඒ අවසානයේදී අපි කතා කළේ ඒ ටික. හරි එහෙනම් එතනින් මට සටහන නිමයි අද. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. බොහොම ස්තුතියි. සියලු දෙනාටම ආයුබෝවන්. ආයිබෝවන් සමට. ජය ඔයාලා වේවා. හැමෝටම ස්තුතියි. සුසන්නයි